හරි. පටන් ගමු. ආයුබෝවන් පුතාලා. දැන් ආයුබෝවන් කියමු බලන්න ඇති ජෙනරල් ඉංග්‍රීසි පන්තියකට දාවේ සිංහල පන්තියකටද කියලා. දැන් හරි පන්තිය තමයි ඉන්නේ. අද තමයි ඔයගොල්ලන්ගේ ජෙනරල් ඉංග්‍රීසි නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි වල පළවෙනි දවස. හරි. මුලින්ම මං ගැන කියලා පටන් ගමු. මම වෙනුරක බෝජිත් ආනන්ද. ඒක තමයි මගේ නම. මාව කලින් දැකලා නැතිව ඇති. අද මම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තමයි මගේ ෆස්ට් බැච් එක ඔන්ලයින් ක්ලාසස් කරන. ඉතින් පේන නැති පොඩි ටීචර්ස් වගේ තියෙනවා ස්මාර්ට් බෝඩ් එකේ. ලිව්වම ගානට ඒකකින් ටෙක්ස්ට් හැදෙනවා වගේ. ඒක තමයි. ඔයගොල්ලෝගේ පන්තිය තිබ්බේ 7:30 to 9:30 on Sundays. But I have changed the title. I have just adjusted a little bit just because I can use this smart board so you can see things clearly and I can share PDF and such documents with you easily. So yeah. හරි. අපි මෙහෙම පටන් ගමු. මම ඔයගොල්ලන්ගෙන් අහනවා ප්‍රශ්න තුනක්. මේ තුන දන්නවා කියන්නේ මගේ පන්තියට තියා කිසිම ඉංග්‍රීසි පන්තියකට වට යන්න උවමනාවක් නැහැ. එයි මම එහෙම කියන්නේ කියලා ඇහුවම තියෙනවා. මට මුලින්ම කියන්න මම මේ අඳින්නේ මොකද්ද කියලා. මේ මලක් තියෙන්නේ පොඩ්ඩක් ආර්ට්ස් බෑග්. මේ තියෙන්නේ පිටි ගෝනිය. මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ මොකක්ද? chat එකේ දාලා තියෙනවා. ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට මගේ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේකට උත්තරේ. මේකට උත්තරේ. දැන් බලන්න මොකද්ද මේ ගණන් සමීකරණ ලියලා තිබ්බ ෆෝමියුල එක. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. ටිකක් අමාරු එකක්. මට කියන්න එහෙනම් ඔව්. මෙන්න මේකේ මෙන්න මේ අකුර තියෙනව නේද? කී අකුර. ඇයි අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ නැත්තේ? එහෙම නැත්නම් උච්චාරණය කරන්නේ නැත්තේ ඇයි? නෙමෙයි කී අකුර. මේ තුනට උත්තරේ දන්නවයි කියන්නේ ඔය දැනටමත් ඉංග්‍රීසි වලින් අතරට ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක්. ඔය ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක් නම් ඉතින් ඔයාලට අමුතුවෙන් මේ වගේ පන්තිකට ඇවිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මම මේ තුනට උත්තර ඇහුව හේතුව කියන්නේ. පළවෙනිම දේ. මම ඇන්දා එන්න මෙහෙම මලක්. මලක්. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? අපි චිටි ගෝණ ඇදලිමු. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්ලවර්නි. වසර දෙන්න. ඊට පස්සේ මේකට මේ පිටි ගෝණයට අපි කියනවා ෆ්ලානි. FLOUR. ඔව්. ඉතින් මේක ප්‍රොනවුන්ස් කරන අපි ශ්‍රී ලංකන් විදිහට නම් ෆ්ලා අල්රෑන් ෆ්ලබර්. ඊට පස්සේ මේක පිටි ගෝණයට අපි කියන්නේ ෆ්ලා ප්‍රොනවුන්ස් කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි කියන එක පාවිච්චි වෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ හැමතැනටම තියෙන ලෝකේ හැමතැනම පාවිච්චි වෙන යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් පිටරටකට ගියාම වට මේක වෙනස් විදිහකට අහන්න හම්බෙයි. මේක වට අහන්න හම්බෙයි ෆ්ලවර් රෝස් ෆ්ලවර් ඔන්න ඔහොම. ඇමරිකන් නම් පොඩ්ඩක් එන්න රෝස් ෆ්ලවර් එහෙම. බ්‍රිටිෂ් නම් පැත්තට පොඩ්ඩක් ගියොත් ෆ්ලවර් එකට සමාන ප්‍රොනන්සියේෂන් එක අහගන්න පුළුවන්. මේ ෆ්ලා අපි කියන්නේ සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකන් ඇක්සන්ට් එකෙන් පිටිවට ෆ්ලා කියලා. ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ ෆ්ලා ඒක අර උගුරෙන් ටෝට් එකෙන් එන සවුන්ඩ් එක. ෆ්ලවර් කෝන් ෆ්ලවර් කිරිඟු පිටි කෝන් ෆ්ලවර් අන්න ඒ වගේ ප්‍රොනන්සියේෂන් එකක් තමයි මේකට ලැබෙන්නේ. උගුරෙන් එන සවුන්ඩ් එක ප්‍රොනන්ස් ඉන්නේ එතකොට සවුන්ඩ් එක කරනවා කිව්වොත් මාරු වෙලා තමයි ප්‍රොනන්ස් වෙන්නේ. ඉතින් ඇයි මාරු කළ ප්‍රොනන්ස් කරන්නේ? ඒක තනි කරම ඇවිල්ලා අපි ඔකට කියන්නේ accent එක කියලා. ACCENT accent. accent එකක් කියලා කියන්නේ
අපි යම් කිසි දෙයක් උච්චාරණය කරන විදිය අපි උච්චාරණය කරන විදිය. දැන් අපේ ශ්‍රී ලංකාවේ නම් ප්‍රධාන භාෂා තුනයි. සිංහල, ඉංග්‍රීසි, තමිල්. ඔය තුනනේ තියෙන්නේ. එහෙම බැලුවොත් එහෙම අපේ ඇක්සන්ට් එක ශ්‍රී ලංකන් ඇක්සන්ට් කියලා ඒක ලෝකෙ හැමතැනම පිළිගන්නවා. අපි දැන් පිටරටට ගිහිල්ලා ඉවරලා මලකට ෆ්ලවර් කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. හේතුව මොකද්ද? සිංහල භාෂාවේ අකුරු 60ක් තියෙනවා. මම සිංහලෙන්ද මම ඒක දානවා. ස්වරාක්ෂර 18යි, ව්‍යංජනාක්ෂර 18යි. ව්‍යංජනාක්ෂර 42යි. පොඩ්ඩක් හරිදුනා. දැන් ඉංග්‍රීසි භාෂාවේ ඇල්ෆබෙට් එක ගත්තොත් එහෙම vowels කියනවා A E I O U. ඊට පස්සේ ඉතුරු ටික නැත්තම් අපි කියනවා ගාත්‍රාක්ෂර. නැත්තම් අපි කියන ඒවට consonant කියලා ගාත්‍රාක්ෂර වලට consonants අර vowels කියන දන්නවනේ. ඔව්. ස්වරාක්ෂර ගාත්‍රාක්ෂර. ඔන්න ඔහොම. ඉතින් හැම භාෂාවකම අපි ස්වර ව්‍යංජන අක්ෂර ටික තියෙනවා. ගාත්‍රාක්ෂර කියන ව්‍යංජන අක්ෂර දෙක එකයි. හැබැයි සිංහල භාෂාවේදී අපිට සමහර අකුරු ලේසියෙන් උච්චාරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේක. මොකද්ද මේ? ආද අයන්න බැරිද? ඥයන්න. ඤ. ඥානා ඥයයි නීයු කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා පිටරට මිනිස්සෙක්ට කිව්වොත් එහෙම මෙන්න මේක කියන්න කියලා. SIGNORE. එයාට පොඩ්ඩක් මේක තියාගන්න අමාරුයි. මොකද මේකට ෆ්‍රෙන්ච් නැත්නම් මට හිතෙන මෙක්සිකන් සම්භාවයක් තියෙන හින්දා. සින්යෝර් අල් ඥයන්න ඊට පස්සේ මේක ඤෝ. සින්යෝර් කියලා තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ. ඒගොල්ලන්ට මේක කියන්න අමාරුයි. මොකද ඒගොල්ලන්ට මේ ඥයන්න යූස් වෙන්නේ නැති නිසා. ඒගොල්ලන්ගේ ඇල්ෆබෙට් එකේ කොහෙවත් ඥයන්නක් නැහැ. ඒ හින්දා මේගොල්ලන්ට මේ ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. අන්න ඒ හේතුවින්ද තමයි ප්‍රොනවුන්ස් කරන්න අමාරුවෙන් තමයි මේ වගේ ඇක්සන්ට් එකක් හැදෙන්නේ. උදාහරණයක් විදිහට රෂියන් භාෂාව. අපි ගත්තොත් එහෙම රෂියන් ලැන්ග්වේජ් එකේ ටිකක් R අකුර hard R එක ප්‍රොනවුන්ස් වෙනවා. R සවුන්ඩ් එක කියන්නේ R සවුන්ඩ් එක ටිකක් වැඩිපුර උච්චාරණය වෙනවා. එතකොට ඒගොල්ලෝ මොන හරි ප්‍රොනවුන්ස් කරත් ඒගොල්ලන්ගේ R සවුන්ඩ් එක වැඩිපුර අපිට අහන්න පුළුවන්. රුස්කි අන්න වගේ සවුන්ඩ් එකක් එනවා. අරාබි පැත්තට ගියොත් එහෙම ඒගොල්ලන්ගේ සවුන්ඩ් එකක් එනවා. උගුරෙන් එන ක සවුන්ඩ් එකක්. අර කාරණ කොට වගේ සවුන්ඩ් එකක් අන්නේ වගේ. ඒක වගේ සවුන්ඩ් එකක් එන ඒගොල්ලන්ගේ සමහර වචන. ඒක සිංහල භාෂාවේ දකින්න ලැබෙන්නේ. තව සිංහල භාෂාව අපේ ඉසෙට් අකුරු නෑ. ඒ වගේ භාෂාවෙන් භාෂාව වෙනස්. හැබැයි ඒ කොහොම වුණත් හැම වෙලාවෙම අපි ඕනම මිනිස්සෙක් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම කතා කරන්නේ හිතන්නේ අපේ මව් භාෂාව. ඇයි මං එහෙම කියන්නේ? දැන් මොන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා උදේ. මලයි පිටිය දන්නවනේ. ඒක දන්න. ඊළඟට මං අහපු දෙවෙනි ප්‍රශ්නේ. මතකද මෙන්න මේ අපි ෆෝමියුන් එකක් නැත්නම් සමීකරණ හැල්ලුවා. ඔන්න ඔහොම තුනක් දා. දැන් මේක මම එක දිගට හදාගෙන 5 5 10 10 2 20 27 27 27 තුනක් ගියම 24යි. දැන් මට කියනවා මේක සිංහලෙන් හිතන්න එපා. ඔයා මේක දෙමළෙන් හිතලා මේක සුළු කරලා වෙන්නම්. මම එකතු කිරීමට දෙමළෙන් කියන එක දන්නේ. අයින්ද මම වැඩි කිරීමට දෙමළෙන් දන්නේ. මට මේක හදාගන්න බෑ. තව කෙනෙක් කියලා කියනවා සිංහලෙන් හිතන්නත් එපා දෙමළෙන් හිතන්නත් එපා මේක ඉංග්‍රීසියෙන් හිතලා මට උත්තරය අරගෙන වෙන්න. 5 + 5 10. 10 times 2 20. 20 + 7 27 27 - 3 24. ඉංග්‍රීසි ටිකක් දන්නේ හින්දා සාමාන්‍යයෙන් පුළුවන්. හැබැයි දැන් මට දෙමළ බෑ වගේ තව කෙනෙක්ට සිංහල බැරි වෙන්න. තව කෙනෙක්ට ඉංග්‍රීසි බැරි වෙන්න. ඒක මෙතන ඉන්නේ. ඒ හින්දා අපිට ඒගොල්ලෝ මතක ඇති ඉස්කෝලේ කියලා දෙනවා ටීචර් සිංහලෙන් හිතන්න එපා. සිංහලෙන් හිතලා ඉංග්‍රීසි කියන්න එපා. බැරි වෙනවා. ඊට පස්සේ සමහර විට ඔයා ටැමිල් නම් ඔයා ටැමිල් මීඩියම් එකෙන් ගත්තේ ටැමිල් වලින් හිතන්න එපා. ටැමිල් වලින් හිතුවොත් ඔයාලට ඉංග්‍රීසි කියන්න බැරි වෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම ඔයා හිතන භාෂාවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේ කියන ට්‍රාන්ස්ලේෂන් ප්‍රොසෙස් එකේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයා මම අර ලියපු ෆෝමියුලා එකට උත්තරේ ඔළුවේ යන්නේ. හරි. උත්තරේ 24යි. ඔයාට දැන් උන ගණන් පේපරේ උත්තර ලියනවනම් කෙලින්ම 24 අරගෙන මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න ඔහොම. 24යි. කිසි අවුලක්. හැබැයි දැන් ඔයා පාවිච්චි කරන්නේ වෙනත් භාෂාවක්. එතකොට මොකක්ද වෙන්න ඕන? ඔයා මුලින්ම දැන් ඔන්න ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ ඉංග්‍රීසියෙන්. මෙන්න මෙහෙම සමීකරණ දීලා තියෙනවා solve this problem. ඔයා ඉතින් මේක කියවනවා. ඊට පස්සේ ඔළුවේ වැඩ කරනවා. මේකේ තේරුම solve කියන්නේ විසඳනවා. SOLVE විසඳනවා.
විසඳන්නලු මෙන්න මේ ප්‍රශ්නේ. සමීකරණ බැලුවා. හරි. දැන් ඔලිය ඕන ප්‍රොසෙස් එක යනවා. 5 5 10 ඔන්න එකතු වෙලා යනවා. සිංහලෙන් තාම හිතන්න ඕනේ. සිංහලෙන් හිතනවා ඔලිය උත්තරේ නම් 24යි. දැන් මේක හැබැයි ඔයාලා වාක්‍ය විතර ලියන්න ඕනේ. මේකට උත්තරේ 24යි කියලා ලියා ගන්න ඕනේ. දැන් ඔය ඉලක්කෙන් දන්නවා 24යි කියලා. ඔයාලා දැන් මේක උත්තරේ විදිහට ලියන්න ඕනේ. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා. ඔයා ඉංග්‍රීසි දන්නේ නැත්නම්. ඉතින් ඔයා දන්න දේ දන්නේ නැති භාෂාවකට හරවනකොට එකක් ග්‍රැමර් දන්නේ නැත්නම් අනිත් එක හොඳ වාක්කෝෂයක් නැත්නම් අපි කියනවා vocabulary එකක්. vocabulary vocabulary කියලා කියනවා. අපි කියනවා වාක්කෝෂය කියලා. එහෙම එකක් නැත්නම් when you lack such things you can't write in English properly. ඒ වගේ දේවල් මදිපාඩු නම් හරියට ලියා ගන්න අමාරුයි. ඕක තමයි ප්‍රධාන හේතුව essays එහෙම නැත්නම් letters paragraph bar වල ලියා ගන්න බැරි වෙයි. ඒකට තියෙන එකම ආන්සර් එක මොකද්ද? ඔන්න යන දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ හම්බුනේ. ඒකට තියෙන එකම ආන්සර් එක තමයි භාෂාවට අදාළව තියෙනවා නිපුණතා. නැත්නම් අපි කියනවා මේකට ස්කිල් සෙට් එකක්. ස්කිල් කියන දන්නවනේ ස්කිල් IL ඊට පස්සේ CT භාෂාවකට අදාළ තියෙනවා ස්කිල් සෙට් එකක්. ඕක දියුණු කරගන්න ඕන. මොනවාද භාෂාවකට අදාළව තියෙන ස්කිල්ස්? පළවෙනි එක තමයි listening. ඇහුම්කන් දීම. ඊළඟට තියෙනවා reading. කියවීම. ඊළඟට තියෙනවා writing. ලිවීම. අන්තිමට තියෙනවා speaking. කතා කිරීම. දැන් ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් අපි වෙලුත් එහෙම ඔන්ලයින් ක්ලාස් එක මම මෙතන කොච්චර කිව්වත් සමහරලාට ඔබ කතා කරන්නේ නැති වෙයි. පාඩුව මට නෙමෙයි. හැබැයි මම ඔයගොල්ලන්ගේ මෙන්න මේ කියන ස්කිල්ස් හතරම ඩිවලොප් කරනවා. කොහොමද කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ ස්පීකින් කියන පාර්ට් එක තමයි සමහරුන්ට අමාරු. සමහරු හිතනවා මට hina වෙයි. ගණන් ගන්න කන්නේ අනිත් කට්ටිය හිතයි මගේ වෙන ලොකුකම කියලා හින්දා කතා කරනවා. මාත් ගිහුණා ඉස්කෝලේකට අපේ සෙක්ෂන් එකේ මම ඉගෙන ගද්දී අපේ මුළු ශ්‍රේණියටම හිටිය ඉංග්‍රීසි කතා කරන අය දෙන්න. මම එක්කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ අනිත් අය හිතුවේ එයාගේ වෙන ලොකුකම එහෙම කියලා. ඒව තමයි. ලොකු ඉස්කෝලේට ගියා කියලා නෑ. හැමතැනදීම මේ වගේ කොන්කිරීම් සිද්ධ වෙනවා. හැබැයි මේක ඉංග්‍රීසි පන්තියන් නිසා Taman ලැජ්ජ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට කවුරුත් hina වෙන්නේ නැහැ. ඕන වෙලාවක මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මම මයික් අන්මියුට් කරලා තියෙනවා. හරි. දැන් listening පැත්ත ඔයගොල්ලන්ගේ මම හදන්නේ කොහොමද? මම කතා කරද්දි මම එක්ස්ප්ලেইন කරද්දි ඔයගොල්ලෝ අහගෙන ඉන්න. පොඩි කාලේ ඉඳන් ඉතින් ටීචර් කෙනෙක් අහන් ඉඳපු එකේ මේක 아무තෙන් ඩෙවලොප් වෙන්න දෙයක් නැහැ. රීඩින් පැත්ත පේපර් එක ලියන්න කොහොමද? ප්‍රශ්නේ කියවලා. උත්තරය ලියන්න කොහොමද? ප්‍රශ්නේ කියවලා. රීඩින් කියව ගන්න පුළුවන් අඩු ගන්න. ප්‍රශ්නේ යන්නේ. ඊට පස්සේ රයිටින් පැත්ත. මේක තමයි ලොකුවටම හදන්න ඕනේ. රයිටින් පැත්ත තමයි මම ලොකුවටම ફોකස් කරන්නේ, ඉලක්ක කරන්නේ. ස්පීකින් පැත්ත මම ඔයගලන්ට අවස්ථාවක් දෙනවා ක්ලාස් එක වෙලාවේ ඉන්කාස් ස්පීකින් ඇසෙස්මන්ට්ස් විදියට. ඒ කියන්නේ ඉතින් මේ පොඩි මාතෘකා දීලා එහෙම නම් දෙන්නේ නැහැ. කලින් ලියාගෙන ලෑස්ති වෙන myself කියන්න my pet මගේ සුරතල ඕවා කියන දෙන්නේ. දෙන්නේ impromptu. එහෙම නැත්නම් පෙර සූදානමක් නැතුව කතා කරන්න තමයි මම දෙන්නේ. ඒ කියන්නේ කලින් මම ලෑස්ති වෙන්න මම කියන්නේ විනාඩි දෙකක් වගේ දෙනවා. දීලා කියනවා හරි මොකක් හරි ටොපික් එකක් දෙන්න මේ ගැන කතා කරමු. ඔයා කතා කරන්න තප්පර 30ක් විනාඩියක් අන්න ඒ වගේ. Gradually we will increase the time limit. සාමාන්‍ය කියන්නේ ටික කාලයක් ඇද්ද කාලේ පොඩ්ඩක් වැඩි කරමු. හැමෝටම අවස්ථාවක් දෙනවා. ඒ කියන්නේ සමහරවල්ට නම් කරලා කියන්න පුළුවන් නැත්නම් Tamanට voluntarily කියන්නේ ස්වේච්ඡාවෙන් කියන එක. දැන් නැත්නම් මේ වචන ලියා ගන්න මොකද? අපේ හරි පොඩි නෝට් එකක් voluntarily කියන්නේ ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් Tamanට මයික් එක ඔන් කරගෙන කතා කරන්න පුළුවන් කිසි බාධාවක් නැහැ. එහෙම. හරි. දැන් ඔය සෙට් එක ගැන කියලා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මේක. අපි මතකද කිව්වා තමන්ගේ මව් භාෂාව. මේ මව් භාෂාවට අපි කියනවා මදර් ටං කියලා. මදර් ටං කියන්නේ අම්මගේ දිව කියන එක නෙමෙයි. මදර් ටං කියන්නේ මව් භාෂාව කියන එක. ඉතින් මෙන්න මේ මව් භාෂාව අපි හැමෝටම අනුව වෙනස්. වගේ සිංහල, වගේ දෙමළ වෙන්න පුළුවන්. ඉංග්‍රීසිත් වෙන්න පුළුවන් සමහර විට. සුද්දෙක් ගිහම ඉන්නවනේ. ඒ හින්දා හැම වෙලාවෙම
තමන්ගේ භාෂාවට මුල් තැන දෙන්න. රට ගියා කියලා සති දෙකක් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකක් දාලා කතා කරන්න එපා. මොකද සමන්ගේ මව් භාෂාව සිංහල නම් රයන්න හොඳට උච්චාරණය කරන්න පුළුවන්. සමහර වෙන රයන්න ර පාඩේ ඔන්න ඔහොම කතා කරනවා. මේ හොඳට කතා කරන්න පුළුවන්. බැරුව නෙවෙයි. අර බොරුවට තියමු පොස්ට්ටම පෙන්නන්න ඇක්සන්ට් එකක්. එහෙම වෙන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඒ ගැන කිව්ව හොඳටම ඇත්ත. ඊට පස්සේ මම අහපු අන්තිම ප්‍රශ්නේ. අන්නේ නේද? හරි. මොකද්ද? මෙන්න මේ අකුර ප්‍රනවුන්ස් කරන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවම. ප්‍රනවුන්ස් කරන්නේ නැති හේතුව මොකද්ද? නයිස් වල. ඒක. සයිලන්ට් ලෙට් එකක් උනේ ඇයි කියලා. දන්නේ නැහැ නේ. ඉංග්‍රීසි භාෂාව කියන්නේ එක රැයකින් හැදිච්ච එකක් නෙවෙයි. අවුරුදු ගාණක් පුරාවට ක්‍රමක්‍රමයෙන් ඩෙවලොප් වෙච්ච ලැන්ග්වේජ් එකක්. ඉතින් ආදි කාලේදී මෙන්න මේ නයිස් එහෙම නැත්නම් පිහි මේක විල ප්ලූරල් එක උනේ සිංගියුලර් කියන්නේ නැත්නම් ඒක වචන පදයෙන් KNIFP. ඒකේ K සයිලන්ට්. මේක හැදුනේ මෙන්න මේ වචනේ. හිතන්නේ හරි. ඔව්. නෑ. ඒක පොඩ්ඩක් ඉස්සරහට හරි. නෝමලි යන්නකො. news. C එක ප්‍රනවුන්ස් වෙන්නේ uk කියන. uk ni us. අන්න එහෙම තමයි ප්‍රනවුන්ස් වෙන්නේ. මෙන්න මේ news කියන එක තමයි පස්සේ nice වලටපත් උනේ. මේ ඇවිල්ලා old english. පරණ ඉංග්‍රීසි. කාලයත් එක්ක උච්චාරණයේ පහසු as time passes by for the for as time passes by as the language develops they have started to pronounce it like this. As of today we pronounce it as nice. ඉතින් එහෙම බැලුවොත් එහෙම ඔය සෙට් එක දන්නවා කියනවා සුපිරිම බැටි. ඔය ගැන ඔයාලට දැනුමක් තියෙනවා නම් එන්න අවශ්‍යයි. දැනුමක් නැත්නම් මෙතන ඉඳන් කියලා දෙන්න ටික හොඳට අහගෙන ඉන්න. දැන් කතා කරන්නේ පේපර් එක ගැන. හොඳයි. ඔයගොල්ලන්ගේ පේපර් එක අපි ගත්තොත්. පේපර් එකේ ඔයගොල්ලන්ට මාක්ස් ලැබෙන්නේ කොහොමද? මාක්ස් ලැබෙන්නේ 200. ඒක ගැන දැනුවත්ද? මාක්ස් ලැබෙන්නේ ඔයගොල්ලන්ට 200. ඔය PDF එක උඩ තියෙන ලස්සන. මාක්ස් ලැබෙන්නේ 200. ඔයගොල්ලන්ගේ ෆස්ට් පාර්ට් එකට ඔයගොල්ලන්ට ලැබෙනවා මාක්ස් 60ක්. සෙකන්ඩ් පාර්ට් එකට මාක්ස් 140යි. දෙකම එකතු කළා 200යි. එක දෙකට බෙදලා තමයි 100න් ලකුණු දෙන්නේ. ඉතින් කොහොමද මේ ලකුණු 60 බෙදෙන්නේ? මේ ලකුණු 60 බෙදලා යන එක්තරා අනුපිළිවෙලක් තියෙනවා. ඒක තමයි දැන් ඔය එක්ස්ප්ලেইন කරන්නේ. අද ලොකු දෙයක් කරේ නෑ. අද කරන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද? ඉස්සරහට කරන්නේ මොනවද? ඒ වගේ අර පොඩි අවබෝධයක් දෙන එක තමයි කරන්නේ මාස 6 මේක කරන විදිය ගැන. පාර්ට් 1 එකේ පාර්ට් දෙකක් තියෙනවා A B කියලා. පාර්ට් 1 පළවෙනි කොටස A B කියලා කොටස් දෙකයි. මෙන්න මේ A B කියන කොටස් දෙකට 35 සහ 25 බැගින් මුළු ලකුණු 60ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ A කොටසේ ඔයාගේ ටෙස්ට් කරන්නේ grammar and vocabulary. එහෙම නැත්නම් ව්‍යාකරණ සහ ඔයාගේ වාක්කෝෂය. එහෙම නැත්නම් වචන පිළිබඳ ඔයාලට තියෙන දැනුම. ඒක තමයි මේ පාර්ට් A එකෙන් ඔයගොල්ලන්ගේ ටෙස්ට් කරලා බලන්න. ඒක යටතේ ප්‍රශ්න පහක් ඔයාලට හම්බ වෙනවා. පළවෙනිම ප්‍රශ්නේ ප්‍රෙපොසිෂන් සම්බන්ධයෙන් ඔයාගේ දැනුම පරීක්ෂා කරනවා. ඉන්න ඕනන්ද අන්තක ඇතින් අන්න ඒ සම්බන්ධයෙන් පොඩි වචන පහක් දාන්න තියෙන මහා ලොකු දෙයක් නෑ. ඒකට ලකුණු පහක් හම්බ. ඊළඟට verb forms filling blanks. verb forms කියන්නේ tenses තමයි මෙතනදී අහන්නේ. කාල අතීත කාල අනාගත කාල වර්තමාන කාල ඕකේ තියෙනවානේ simple present simple past continuous perfect continuous ඕම හතරක් තියෙනවා. ඊට පස්සේ ඔය හතර තුනකින් වැඩි වෙනවා present future past කියලා. ඔහොම 12ක් තියෙනවා. 12ක් තිබ්බට ඕගොල්ලන්ට AL වලට තියෙන tenses 9යි. 9ක් තිබ්බට වඩා නැහැ මම 12ම ගන්නවා. ඒක වෙනම කතාවක්. හරි. ඒ වගේ. ඉතින් මෙන්න මේ කියන tenses 9න් තමයි මෙන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඉන්න හිස් තැන් පුරවන්න. verb එකක් දීලා ඔයාලට කියනවා මේක හරි කාලයෙන් දාන්න. use the correct form for this verb. අන්න එහෙම. හිස් තැන් පුරවන්න වෙනවා ලකුණු 10යි. පොඩි අපේ පේපර් උත්තරේ බලමු. ඊළඟට එනවා තවත් ඒ වගේම ප්‍රශ්නයක් verb forms ඒකේ තියෙන ඉරි ගහන්න. හරි කාලය තියෙන වචනේ හොර වර්ඩ් එක වල ඒකට ඉරක් ගහන්න. අනික හිස් තැන් පුරවන්න. ඒකටත් ලකුණු 10යි. ටිකක් අමාරුයි පොඩ්ඩක් ටෙන්ස් එක පොඩ්ඩක් හොයාගන්න. ඊළඟට එනවා vocabulary. හරි වචනයට අටින් ඉරක් අඳින්න.
එහෙම එකක්. අපි ඔන්න පේපර් එකකුත් අරගෙන බලමු මේ ගම්මනේ. මං හිතන්නේ මං ගාව තියෙනවා 2019 පේපර් එක. මේ තියෙන ඔයගොල්ලන්ගේ prepositions මේ වචන පහක් තියෙනවා ලකුණු පහයි. ඊළඟට මේ තියෙන verb forms මේ ලකුණු 10ක් තියෙනවා. verb එක දීලා තියෙනවා අපිට හරි කාලෙන් දාන්න තියෙන. present ද perfect ද මොකක්ද දාන්න තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. ඒක ඉස්තෙන් පුරවන්න ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අන verb form ගැටින් ඉර අඳින්න තියෙන underline කරන්න ඇවිල්ලා තියෙන. ලකුණු 10යි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ vocabulary test එක. මොකද්ද? ඔයාගේ වාක්කෝෂය පිළිබඳ දැනුම තමයි මෙතනදී පරීක්ෂා වෙන්නේ. අහලා තියෙනවා he played a key role blank. ඔහු ප්‍රධාන චරිතයක් ප්ලේ කරාලු. ඊට පස්සේ දීලා තියෙන හිස්තැනක් දීලා the cause of a viral disease. එතෙන්ටදී ඊට පස්සේ ගැලපෙන වචන තුනක් දීලා discovery looking observing ගැලපෙන එක තෝරලා මම හිතන්නේ මේක තියෙන්නේ ලියන්න. නෑ ඊට ගන්න. ඊට පස්සේ his practical solution ඔන්න ඔහම පහළට දීලා දෙනවා. අපි මේ papers කරන්න බය වෙන්න එපා. අද ඉතින් හදිස්සියක් නෑ papers කරන්න. ඔව්. ඔව්. නාඩියක් තියනවා මේක. අන්න එහෙම අන්ඩර්ලයින් කරන්න විතර එකක්ම පායි. ඊළඟට correct word ending. ඒකත් මට වින්නන්න තිබ්බා වෙලා. වාක්කෝෂයෙන් හරිම වචනේ තෝරලා ගැලපෙන වචන. ඒ කියන්නේ මෙතන හැබැයි prefixes suffixes තමයි ගොඩක් වෙලාට බලන්නේ. අපි කියන්නේ ඔය තියෙන්නේ beautiful beautifully අන්න ඒ වගේ. ඊට පස්සේ beautiful වල නම් more beautiful තමයි පාවිච්චි වෙන්නේ. සමහරු නම් කියනවා beautiful එක කරනවා beautifully පාවිච්චි කරනවා හැම කියලා. අපිට සාමාන්‍ය වන්නම් කියන්නේ more beautiful අන්න ඒ වගේ තමයි. මොකද beautiful beautifulest ඒ වගේ comparative superlative වෙන්නේ නැහැ. ඒක දැනුමට තියාගන්න එක more beautiful කියලා තමයි ඉන්නේ. අමතර දෙයක් කිව්වේ. ඊට පස්සේ අන්න ඒ වගේ word ending එක තමයි මෙතනදී බලන්නේ vocabulary එකට ලකුණු 5ක් හම්බෙන්නේ. ඊළඟට එනවා reading and writing part එක part B එක විදිහට එක කොටසේ B කොටස මේකේ තියෙන්නේ කියවා ලිවීම වගේ අර්ථයක්. ඔයාගේ reading skill එක writing skill එක අර මම language එකේ තියෙන එක skills හතරක් listening reading writing speaking දැන් මේකෙන් ටෙස්ට් කරන්නේ reading and writing කියන දෙක. මහා ලොකු දෙයක් හැබැයි නෑ. sentence meaning එක ඔයාලා underline කරන්න තියෙනවා. කියන්නේ වාක්‍යයක් දීලා ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක අපිට තේරුම් අරන් වඩාත්ම ගැලපෙන පිළිතුර යටින් ඉරක් කරනවා. එහෙනම් පහක් කියන. මහා ලොකු දෙයක් නෑ. ඊට පස්සේ එනවා multi paragraph reading එක. ඒ කියන්නේ පොඩි කොටු හතරක් මෙහෙම ඔයගොල්ලන්ට දෙනවා. ඒ කොටු හතර දීලා දෙනවා පොඩි news articles වගේ තමයි සාමාන්‍යයෙන් එන්නේ. පොඩි articles වගේ. කියන්නේ පොඩි ඡේදයක් වගේ එකක් දීලා යටින් ප්‍රශ්න වගේක් එහෙම අහලා තියෙනවා. ඒකේ නම මෙහෙම true false දාන්න වෙනවා. ඉරි අඳින්න වෙනවා. පොඩි දෙයක් ඒක. ලොකුවට නෑ. කවද්ද මේ ඉවෙන්ට් එක තියෙන්නේ? කවද්ද මේක උනේ? කවුද එන්නේ? ඊට පස්සේ මේකේ මෙහෙම දෙයක් සඳහන් වෙනවද? ඔව්ද නැද්ද කියලා. true කියන්නේ ඇත්ත, false කියන්නේ නැහැ. වැරදි කියන එක. ඒව දාන්න ලකුණු 10. ඊළඟට එනවා short paragraph එක. මේක තමයි ඔයාලා ලියන පුරුදු වෙන්න. මේ short paragraph කියන්නේ කෙටි වලට එක ඡේදයක් ලියන්න දෙනවා. වචන 75ක් 100ක් අතර ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් ඒකෙන්. ඔව් මේකද ලියන විදිහ අපි අද කතා කරන short paragraph එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්නවා. මේක තමයි අද කරේන සාමාන්‍ය ගියොත් දැන් පොඩි යුනිට් එකක් විදියට. එහෙම. ඉතින් මේක තමයි සම්පූර්ණ පළවෙනි කොටස. මේක කරන්න ඔයාලට කොච්චර කාලයක් ලැබෙනවද? කාලය ලැබෙනවා පැය එකක්. පැය එකයි ලැබෙන්නේ කාලය. ඉතින් මේක අමාරුද කියලා අහුවොත් එහෙම පළවෙනි කොටස නම් අමාරු නෙමෙයි පින word ending. authorities authorization authorize අන්නේම තෝරන විතරනේ. sentence එකේ තේරුම හොයන්න. having visited Polonnaruwa the tourist proceed to Kandy. ඊට පස්සේ මේකේ තේරුම මොකක්ද කියන්නේ? පොළොන්නරුවට ගියා having visited පොළොන්නරුවට ගියා ඊට පස්සේ නුවරට ආපහු ඊළඟට ගිහිල්ලා. tourist visited Polonnaruwa but could not go. ගියේ නැහැ කියලා ඊට පස්සේ tourist first visited Kandy මුලින්ම නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ පොළොන්නරුවට ගිහිල්ලා නුවරට ගිහිල්ලා. ඒකට ඒකත් නෙමෙයි. first visited Polonnaruwa then went to Kandy. මේක තමයි හරිය. මහා ලොකු දේවල් නෑ කියලා දෙනවා. පොඩක් ස්පීඩ් එකේ දෙන්න නැති මේක. එක්සැම්පල් එක දෙකක් තින්දයි. තම ගානට කියලා දෙනවා මේක. ඊට පස්සේ මේ දෙන question 7 එකනේ. අන්න multi paragraph එක තමයි මම හිතන්නේ ඕක. read the following text and answer the questions මේ තියෙන්නේ. true false දාන්න ඉරියන දින්න. මේ ටික තමයි ඉතින් මේ දෙන true false දා. yes මේවා හරියද කියලා බලලා අර උඩ ඡේදන. ඊට පස්සේ මේ දෙන ඔයාලගේ short paragraph එක. හැම වෙලාවෙම short paragraph එක මෙහෙම තමයි පටන් ගන්න. ඔයාලට මාතෘකාවක් දීලා topic එකක් දීලා ලියන්නේ නැහැ. topic එක තමයි අපි මේක කියලා ගන්න.
දැන් මෙතන කියන write a paragraph beginning with given sentence. මේ ලබා දීලා කියලා. sorry. වාක්‍ය පදනම් කරගෙන ඡේදයක් ලියන්න. වචන 75 100 හැමදාම එහෙමයි තිබ්බේ. සමහරට වෙනස් වෙන්න පුළුවන්. do not exceed the word limit වල ලියන්න බෑ. do not write more than one paragraph. එක ඡේදයයි ඡේද කඩලා ලියන්න බෑ. මේක ඉතින් අපි කොහොමද මාතෘකාව හොයාගන්න අපි අද කතා කරනවා මේ. Proper action should be taken to maintain a clean and healthy environment. මෙතන ඉඳන් ඉස්සරහට ලියා ගන්න ඕනේ මේක මාතෘකාව විදිහට ගන්න ඕනේ. සරලව කිව්වොත් එහෙම පරිසරය සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදු පවත්වා ගන්න නිවැරදි විවර ගත යුතුයි. ඕක තමයි මාතෘකාව. දෙකෙන් තමයි ලියන්නේ. ඉතින් මේ ඔක්කොම කරනකොට පැයයි හම්බෙන්නේ. දැන් ඔයා හිතන හැටි මෙච්චර මේ ඡේදකුත් ලියලා මෙච්චර ප්‍රශ්න ගොඩක් කරන්න පුළුවන්ද මට පැයෙන් කියලා. දැන් නිකමට බලන්න මේ තියෙන්නේ 2019 පේපර් එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ කියන කීයද? පැය 3යි. 2017 සමහර. 17. මේලු පරණ සිලබස් එක. ෆස්ට් පේපර් එක තියෙනවා පැය 3ක්. අද ෆස්ට් පේපරේ පැය. 2000 ඇත්තටම කියනවා නම් 19ට කලින් තිබ්බ එක්සෑම් වල ජෙනරල් ඉංග්‍රීසි කියන එක මාර අමාරුයි. දැන් ඔයගොල්ලන්ට ගොඩක් ලේසිලා. මේකේ කලින් සිලබස් එකේ සෙකන්ඩ් පාර්ට් එක පැය 2කමාරයි. මේක පැය 3යි ෆස්ට් එක. එතකොට සම්පූර්ණ පැය 5කමාරක් යනවා ඔයගොල්ලන්ට කලින් සිලබස් එකේදී පේපර් එක ලියන්න විතර. අද සිලබස් එක අනුව සෙකන්ඩ් පේපර් එකට පැය 3යි ෆස්ට් එකට පැයයි පැය 4යි. පැය 1කමාරක්ම අයින් කරලා තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් එහෙම අද ජෙනරල් ඉංග්‍රීසි අමාරුයි කියලා කියන්නේ ඇත්තටම හේතුවක් නැහැ කෙනෙක්ට. මොකද ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නැහැ. වැදගත්ම දේවල් කපලා තියෙන්නේ. passive voice reported speech ඔයගොල්ලන්ට අද ඇත්තෙම නැති තරම්. සිලබස් එකේ තියෙන උගන්වන්න කියලා. පේපර් එකට ලොකු ආලක අවුරුදු 3-4කින්ම ආවේ නැහැ. passive voice reported speech ටික. අමාරුම කොටස් නේද? උඩට ටෙන්සර්ස් වල එහෙම තිබ්බා ටිකක්. verb forms කැලේට එහෙම චුට්ටක් දාලා තිබ්බා ඉතින්. ඊට පස්සේ summarization. ඒක අපි ඊළඟට ගිහලා කතා කරමුකෝ. සෙකන්ඩ් පාර්ට් එකේ මේක තියෙන්නේ. ඔව්. පාර්ට් 1 එකට ගෙනා ලකුණු 60ක් හම්බ වෙනවා 35 25 කියලා බෙදිලා. ඔයා අඩුම තරමේ මේකෙන් 30ක්වත් ටාගට් කරන්න ඕන. සාමාන්‍ය දැනුමින් තියෙන දැනුමින් මේකෙන් ලකුණු 30ක් ගන්න පුළුවන්. කිසි අමාරුවක් නැහැ. 30ක් නෙමෙයි හරණාගේදී 40ක් විතර ගන්න ඕන. 30ක් කියලා කියමු. පොඩි එක්ස්කියුස් එකක් දෙමු. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ගේ පේපරේ පාර්ට් 2 එක. පාර්ට් 2 එකේ ඔයාගේ ස්පීකින් ස්කිල් එකක් පරීක්ෂා කරලා බලන්න. හරි. පාර්ට් 2 එකේ කොටස් 3යි. A B C කියලා. E එක යට තියෙනවා. ඒකට සම්පූර්ණ ටෝටල් 140ක් එනවා දෙවෙනි කොටස විදියට. දෙවෙනි කොටසේ A පාර්ට් එකට එනවා ලකුණු 50. ඒක තනිකර ටෙස්ට් කරන්න වගේ රීඩින් ස්කිල්ස්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් කියවලා උත්තරයක් ලියන්න තියෙන හැකියාව තමයි මේකෙදි බලන්නේ. ඒකෙදි ඔයගොල්ලන්ටගෙන් එනවා ප්‍රශ්න 5ක්. අහනවා ප්‍රශ්න 5ක්. පළවෙනි එක word meaning underline. මහා ලොකු දෙයක් නෑ. වචනේ තේරුම හොයලා ගැලපෙන උත්තරය යටින් ඉර ගන්න. අර පේපර් එක අපි දැක්කේ අන්නව. ලකුණු 10ක් හම්බ වෙනවා. ලොකු අවුලක් නෑ. paragraph reading true false. ඒ කියන්නේ ටිකක් ලොකු ඡේදයක් එනවා. අර පළවෙනි එකේ වගේ නෙමෙයි පොඩි පොඩි ඒවා නෙමෙයි. ටිකක් ලොකු ඡේදයක් එනවා. ඒක සම්පූර්ණයෙන් කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න, ඉරි ගහන්න, true false දාන්න එහෙම එකක්. ලකුණු 10. සම්පූර්ණ රීඩින් ස්කිල් එක බලන්න. ඊළඟට එනවා poem. poem එකක් දීලා poem කියන්නේ ඉංග්‍රීසි poem. ඉංග්‍රීසි කවි. අපේ දැන් සිංහල කවි වගේ නෙමෙයි. සිංහල කවි වල නම් එලි සමය තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. ලස්සන්ට කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඉංග්‍රීසි කවි වල ටිකක් අර නිසදැස් දන්නවනේ සිංහල අපි නිසදැස් ලිය. අන්න ඒ ස්ටයිල් එක තමයි ඉංග්‍රීසි කවි තියෙන්නේ. නැත්නම් ඉංග්‍රීසි poem. කවි කියමු පොඩ්ඩක් අවුල් නේ. ඉංග්‍රීසි poems තියෙන අන්න එහෙම. ඉතින් අන්න එහෙම poem එකක් දීලා ඔයගොල්ලන්ගෙන් අහලා තියෙනවා ප්‍රශ්න 5ක් විතර. ඒ ප්‍රශ්න 5ට ගැලපෙන උත්තරයට ඉරාදින් තියෙනවා. මෙන්න මේ poem කියන පාර්ට් එකට අදාළව ඒකට අනුබද්ධව තමයි මම ඔයගොල්ලන්ගේ ලිටරචර් පාර්ට් එක නැත්නම් ඉංග්‍රීසි වල සාහිත්‍ය කියන කොටස අන්තර්ගත කරලා තියෙනවා. ලොකු මහා ලොකු මේක නැහැ. පොඩි කොටසක් කියලා දෙනවා. මොකද හේතුව ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි සිංහල ඉගෙන ගත්ත කොහොමද ඕලෙවල් සිංහල භාෂාව හා සාහිත්‍ය කියලානේ. ඉංග්‍රීසි භාෂාවේ සාහිත්‍ය කියලා කොටසක් කියනවා. ඒක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන. සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති ලොකු දැනුමක් ඕනේ නැහැ. ඒ දැනුම ඔයගොල්ලන්ට මේ පන්තියේ ලබා දෙනවා. ඒක සිලබස් එකේ නෑ ඒක උගන්වන්න කියලා ඒකට මන් දෙනවා. ඊළඟට සමරයිසේෂන්. සමරයිසේෂන් කියලා කියන්නේ අර ඕල් පේපර් එකේ තිබ්බේ සාරාංශ කිරීම කියලා. ලොකු ඡේදයක් දීලා කෙටි කරලා අපි ලියු. අන්න එහෙම එකක්. සමරයිසේෂන් වල දැන් ඉතින් අපිට ලොකු ඡේද ලියන්නේ නැහැ. ඉස්සර නම් ඕකාවේ මෙන්න මෙහෙම. මම ඒකත් ඕනනම් පෙන්නන්න තව ටිකකින්.
ඉස්සරහා මෙන්න මෙහෙම කොටු දැලක් වෙනවා. ඕක පහක් විතර මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම පහට තියෙනවා. අපිට දැනෙනවා මෙතන උඩින් ලොකු ඡේදයක්. ඡේදයක් දීලා කියනවා මේක සමරයිස් කරන්න. නැත්නම් සාරාංශ කරන්න. සාරාංශ කරලා මෙන්න මේ කොටු දැල අස්සට දාන්න වචන 1 2 3 4 කොහොම කියලා වචන 50ක් මම මතක 50ක් ඒ වගේ ප්‍රමාණයකට සීමා කරන්න ඕන. සමහරු වෙලාවට ඉතින් ඔය 50ක්ම කිව්වට 45ක් කියලා තිබ්බොත් කමන්නේ නැහැ කියලා ලකුණු දෙනවා. 50 පොඩ්ඩක් වැඩි වෙලා 52ක් 55ක් වගේ තිබ්බත් ලකුණු දෙනවා. එහෙම තිබ්බා. සමහර මාකින් ස්කීම් වල නම් කියලා තියෙන හැමුණොත් දෙන්න එපා එකක් හරි වැඩුණොත් කියලා. එහෙම තියෙනවා. දැන් ඉතින් ඉස්සර ඇත්තටම සමරි දෙකක් ආවා. මේ සාරාංශ දෙකක් ලියන්න ඕනේ. එකක් නෙවෙයි. දැන් මේ සම්පූර්ණ පාර්ට් එකම ඔයගොල්ලන්ට අයින් කරලා හරිම ලීසි වැඩක් තමයි කරලා තියෙන්නේ. මොකද්ද? සමරයිසේෂන් එකට ලියන්න ඉන්නේ වචන පහයි. පිළිගන්නවද? වචන පහ ලියන්නේ කියලා සම්පූර්ණ සාරාංශ දෙකක් වෙනුවට. අන්න ඒව තමයි මේ සමරි එක හැදලා තියෙන්නේ. සමරි එක ඒගොල්ලෝ උඩින් ඡේද දීලා තියෙනවා. යටින් සමරි එකක් ලියලා දීලා තියෙනවා අමාත්‍යාංශ විසින්ම. ඇයි දන්නේ නැහැ. විභාග දෙපාර්තමේන්තුවට වව් කියලා හිතලා වෙන්නේ නැති. අපිට දීලා තියෙනවා බ්ලැන්ක්ස් පහක්. ඒ බ්ලැන්ක්ස් පහට අදාළ කොටස අර ඡේදෙන් කියවලා කෙටි කරලා එක වචනයක් දාන්න තමයි තියෙන්නේ. ලකුණු පහට. ඊළඟට යනවා ලොකු large paragraph එක. කියන්නේ අර වගේ මේ paragraph reading වගේ ටිකක් ලොකු එකක් එනවා. මම හිතන්නේ පිටුවක වගේ ටිකක් ලොකු එකක් එනවා. ඒක කියවලා ඉතින් true false දාන්න ඉතින් උත්තර ලියන්නේ. ඒකට හැබැයි ලකුණු 20ක් දෙනවා ලොකු ප්‍රශ්නයක් හින්දා. ඒක ફોකස් කරන්න. ඉතින් මේ සම්පූර්ණයෙන් මෙන්න මේ reading skills කියන කොටස මේ paragraph ලියන ඒවා ඊට පස්සේ ඉතර හම්බෙනකොට ලියුම් ලියන වෙසේ ලියනවා. මේ ඔක්කොම වැටෙන්නේ comprehension කියන part එකට. comprehension කියලා ලියන්න පුළුවන්ද මට මෙතන? මෙන්න මෙහෙම comprehension 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 කියන්නේ දෙයක් කියවලා තේරුම් අරගෙන ඒකට ගැලපෙන උත්තරය අවුට්පුට් කරන එක. නැත්නම් අපි ඒකට උත්තරේ ලියන එක. ඒක තමයි comprehension කියන්නේ. මෙන්න මේ comprehension කියන skill එක තමයි මේ reading කියලා writing කියලා බෙදලා check කරලා බලන්න. ඊට පස්සේ අහනවා අපෙන් part B එක. ලකුණු 20යි part B එක. part B එකේ ලකුණු 25ක් හම්බ වෙනවා. මෙතන check කරනවා වගේ speaking skills. දැන් අපි අමාත්‍යාංශයට සල්ලි නැහැ. ගුරුවරයෙක් ගෙනලා ඉවරලා එක එක්කෙනා එක කතා කරලා assessment එකක් දීලා එහෙම කරා. ඒ හින්දා ඒගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ නිපුණත්වය බලන්නේ? ඔයගොල්ලන්ට දෙනවා dialogue ලියන්න. මේ ඇවිල්ලා කෙලින්ම speaking English, spoken English කියලා අපි කියනවා. හරි? ඒක ටෙස්ට් කරන්නේ මෙන්න මෙහෙම. ප්‍රශ්න තුනයි එන්නේ. පළවෙනි එක එනවා ඩයලොග් එකක් දීලා හිස් තැන් තියලා ගැළපෙන වාක්‍යයක් ලියන්න. එක හිස් තැනකට අදාළ කලින් රිප්ලයි එකට අදාළ ගැළපෙන උත්තරයක් ලියන්න. එහෙම හිස් තැන් පහක් කරලා ලකුණු 5යි. අමාරුවක් නෑ මොකක් හරි ලියන්න පුළුවන්. ඊට පස්සේ අහලා තිනවා ඊළඟ ප්‍රශ්නෙත් ඒ වගේම තමයි ගැළපෙන විදිහට ඩයලොග් එකට අදාළව ඔයාගේ උත්තරය ලියන්න. මේක තනිකර මේ රයිටින් නෙමෙයි. අපි දැන් කියන්නේ නැනේ මම බත් කමි කියලා කතා කරද්දි මම කියන්නේ මම බත් කෑවා. අන්න ඒ වගේ මෙතනදී ඔයාලට ඉතින් අර writing language එකේ ලියන්න බෑ. formal language එකේ ලියන්න බෑ. ඔයා මෙතන use කරන්න ඕන අපි normal informal language එක. informal කියලා ලියන්නේ INFORMAL informal. කියන්නේ කතා කරන භාෂාව ඒක. formal කියන්නේ අපි නිකන් ලිඛිත භාෂාව වගේ අදහසක් තියෙනවා. FORMAL formal. ඉතින් මෙතනදී ටෙස්ට් කරනකොට වගේ informal language එක. එහෙම නැත්නම් කතා කිරීමේ හැකියාව. ඊළඟට ඔයාලට එනවා තුන්වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ ඩයලොග් එකක් ලියන්න. write a full dialogue. company way. සම්පූර්ණයෙන් ඔයාලට එකක් දෙලා තියෙනවා මෙන්න මෙන්න අවස්ථාවක් තියෙනවා. ඔයයි ඔයාගේ යාළුවෙකු ගත සිද්ධ වෙච්ච සංවාදයක් ලියන්න. 10 exchanges කියන එකම තමයි. එක පැත්තක් පස් පාරක් කතා කරනවා. කියන්නේ එක්කෙනෙක් පස් පාරක් කතා කරනවා අනිත් එක්කෙනා පස් පාරක් කතා කරනවා. දෙන්නම තමයි. ඒ ලකුණු 15ක් හම්බෙනවා. ඉතින් මේකට සාමාන්‍යයෙන් ඔය වචන ටිකක් තුනක් ලියලා වැඩක් නැහැ. වචන පහක් හොඳ සෙන්ටෙන්ස් එකක් ලියන්න ඕන. ඒක තමයි ස්පීකින් ස්කිල්ස් බලන විදිය. ටෝටල් ලකුණු 25ක් හම්බෙනවා. ඊළඟට part C එක දෙවෙනි කොටසේ C කොටසේ ටෙස්ට් කරනවා වගේ writing skills. වගේ ලිවීමේ හැකියාව චෙක් කරලා බලන්න. කොහොමද ඒක චෙක් කරන්නේ? මේක තමයි පුතේ අමාරු කොටස. ඊට පහක් දෙනවා. දීප්ලගේ පළවෙනි එකෙන් කියනවා state sentence from 5 words. එක මෙහෙම යන්නේ.
ඒ කියනවා ඒගොල්ලන්ට එහෙම වගුව. මෙන්න ටේබල් එකක් ගන්නවා. තව මොකක්ද කියන ටේබල් කියලා. මේකේ තියෙනවා nouns, පස්සේ adjectives, verbs ඔන්න ඔහොම තියෙනවා. මෙන්න මේක දීලා ඔයගොල්ලන්ට මේ වගේ examples වල words වචන 4 5 ගානක් විතර දීලා තියෙනවා. ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ ටේබල් එකකින් කැමති වචන පහක් තෝරගන්න. කැමති කැටගරි එකකින් කැමති වචන පහක් noun වෙන්න පුළුවන්, adjectives වෙන්න පුළුවන්, verbs වෙන්න පුළුවන්. තෝරගෙන meaningful sentences අර්ථවත් වාක්‍යයක් හදන්න අඩුම තරමේ එක sentence එක වචන පහක් වගේ තියෙන්න ඕන. අනිත් එක තමයි ඒවයි grammar එහෙම errors තිබුත් එහෙම ඔයගලන්ට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. grammar errors නැතුව හැදිලිව වාක්‍ය ලියන්න. ඉතින් මේ nouns වලත් එකේ තියෙනවා සමහර papers වල තියෙනවා nouns වල singular plural කරන්න පුළුවන් වෙච්ච අවස්ථා තියෙනවා. කියන්නේ ඒක වචන බහුව විතර මාරු කරන්න පුළුවන්. සමහර අවුරුදු වල ඒකට ඉඩ දීලා නැහැ. adjectives කියන්නේ විශේෂණ පදවල comparative superlative කියලා තියෙනවා. fast faster fastest අන්න ඒ වගේ. ඊට පස්සේ සමහර ඒගොල්ලෝ කියලා තියෙනවා එහෙම වෙනස් කරන්න බෑ. සමහර ඒවා පුළුවන්. අවුරුදු වල නම් වෙනස් වෙනවා. verbs වලත් එහෙමයි ක්‍රියාපද වලත් tense එක මාරු කරන්න පුළුවන්. grow grew අන්න ඒ වගේ grow grew අන්න ඒ වගේ වෙනස් කරන්න පුළුවන් අවුරුදු වල තියෙන වෙනස් කරන්න බැරි අවුරුදු දේවල් තියෙනවා. ඔකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් පොඩ්ඩක් paper එකේ අවුරුද්දකින් මාරු වෙද්දී. අනිත් වැදගත්. ඒ වගේ වෙනස්කම් වලට අපි කියන්නේ මොකද්ද? ඒකස් වල සිලබස් එක වෙනස්කම්. ඒවට කියනවා amendments කියලා. AMMENDMENTS. amendments කියලා කියන්නේ සංශෝධන. එහෙමද? දන්නේ නැත්නම් පොඩ්ඩක් ඉතින් මම අහගෙන පොඩ කැලේ කරලා ලියන්න. අමතක දැනුමටව කියනවා. හරි. ඊට පස්සේ රයිටින් පාර්ට් එකේ ඊළඟ ප්‍රශ්නේ එනවා බාර් ග්‍රාෆ් එකක් දීලා. බාර් ග්‍රාෆ් කියන්නේ දන්නවනේ මෙන්න මේක. මෙන්න මෙහෙම කියලා බිල්ඩින් වගේ තියෙනවා මෙන්න මෙහෙම. ඉතින් මේක කියව පේනවා. ඔන්න ඔහොම දීලා. මෙන්න මේකට අපිට කියනවා හැලලා ලියන්න කියලා. description. ලියන්න කියලා තියෙනවා කියන වචන 75 100 අතර. එතකොට අර තිරස් අක්ෂර තිරස් අක්ෂර තිරස් නම් මේ horizontal තිරස් නම් vertical අන්න එහෙම දාලා ලියන්න. ඒවත් කියලා දෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒකට හම්බ වෙනවා ලකුණු 10ක්. අවුලක් නැහැ. ඒක පොඩි කාලේ ඕලෙවල් වල දීවලුක. එයා කරන්න පුළුවන්. ඊළඟට එනවා personal letter එක. පෞද්ගලික ඒක වෙනස් වෙන්න පුළුවන් නේද? කියන්නේ personal letter එක આવොත් මේ අවුරුද්දේ වචන 100 ලියුමක් આવොත් 100ක් 125 අතර වචන ගන්න තියෙනවා. හැබැයි හැම අවුරුද්දෙම මේ letter එකම ඉන්නේ නැහැ. හැම අවුරුද්දෙම පෞද්ගලික ලියුම එන්නේ නැහැ. සමහර අවුරුද්දවල තියෙනවා මේකෙන් මම අර interchangeable questions කියලා තියෙන එන්න පුළුවන්. සමහර අවුරුද්දවල notice එක ඇවිල්ලා තියෙනවා. cover letters ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ email එක ඇවිල්ලා තියෙනවා. email එක ලියන්න අන්න එහෙම. agenda එකෙත් ඔයගොල්ලන්ගේ agenda කියන්නේ අපි අර උස් එකට ගියාම ඕකේ තියෙන්නේ කාලසටහන. අපි මොකද්ද ඔකට කියන්නේ? සිංහලෙන් මොකක් හරි කියනකොට මතක් වෙන්නේ නැහැ. කියන්නේ මුලින් පොල්සිල් පහන පත්තු කරා ඊට පස්සේ ජාතික ගීය කිව්වා. කොහොම අපි කියන්නේ? අනේ agenda එක හදන්න ඇවිල්ලා සිලබස් එකේ තියෙනවා. තාම papers වලට නම් මම දැකලා නැහැ ඇවිල්ලා තියෙනවා. එහෙම. මේක interchangeable question එකක්. ඒ කියන්නේ මේක මේ වෙනස් වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයත් හැමදාම මේ ලියුම විතරක් එන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ ඕගොල්ලන්ගේ කියන්නේ මේ අවුරුද්දේ නොටිස් එකේ එයි කියලා. හැබැයි එහෙම આવුත් හොඳයි. මොකද දන්නවද දැන් මෙතන ලියුමත් ඔතන 100ත් 125ත් අතර ගණන් ලියන්න එපා. මේ නොටිස් එක આવුත් නම් වචන 50යි 75යි. ඊමේල් එකත් වචන 50යි 75යි. අඩුයි. ඒක ඔයගොල්ලන්ට ඊට පස්සේ ෆෝමල් ලෙටර් එක අනිවාර්යෙන් එන එකක්. ෆෝමල් ලෙටර් එක කියන්නේ රාජකාරී ලියුම් කියලා අපි කරේ පොඩි කාලේ සිංහල අන්න ඒක. ඒක වචන 100 125යි. ඒකෙත් ඉතින් එනවා එක එක ටයිප්ස් තියෙනවා ලියුම් වල. invitation letters ආරාධනා කරන ඒවා කෙනෙක් ඊට පස්සේ letter of condolences ඒ කියන්නේ කවුරු ශෝකය ප්‍රකාශ කිරීමේ ලියුම්. ඒව නම් ඉලෙවල් වල නැහැ. අර invitation letters තියෙනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙනවා cover letters. cover letters කියන්නේ කවදා හෝ ඔයා ජොබ් එකකට ගියාම ඔයාගෙන් ඉල්ලනවා CV එක. CV කියලා කියන්නේ මොකද්ද? ගොඩක් කට්ටිය දන්නේ නැහැ. CV කියලා කියන්නේ curriculum vitae. මුලක් පිට නෙමෙයි. VITE. ඒක ලැටින් වර්ඩ් එකක්. ලතින් භාෂාවෙන් ආපු බින්දලා ආපු වචනයක්. ඉංග්‍රීසි භාෂාවට ලතින් වගේ භාෂා විභාග තුනක් කියලා දන්නවා ඇති. curriculum vitae. ඒකෙන් කියන්නේ පොඩි කාලේ මතක තර ජීවදත්ත පත්‍රිකාව කියලා එකක් හැදුවා.
ඒක කරා චුට්ට වෙනස් හැබැයි. ජීවදත්ත පත්‍රිකාව කියලා කියන්නේ තමන්ගේ හැම විස්තරම මේක තියෙනවා. පවුලේ විස්තර මුත්ත උපන්නේ ශ්‍රී ලංකාවේද හැම එකම ඒකද. හැබැයි කරිකියුලම් පිට නැත්තම් CV එක එච්චර අපි විස්තර දන්නේ නැහැ. CV එක තියෙන්නේ තමන්ගේ educational qualifications ඊට පස්සේ මොකද්ද ඔයා ඊට පස්සේ පාසලේ කරපු දේවල් ඔයා ඉගෙන ගත්ත වගේ ඩිග්‍රීස් මොනවද තියෙනවා ඒවා work experience අන්න ඒ වගේ professional දේවල් තමයි මේ CV එක තියෙන්නේ. ඉතින් අව රස්සාවකට ජොබ් එකකට යනකොට මේ CV එකත් එක්ක ඔයාගෙන් ඉල්ලනවා cover letter එකක්. මොකද්ද cover letter එකක් කියලා කියන්නේ? cover letter එකක් කියන්නේ දැන් මේ CV එකේ මම කිව්ව හැම විස්තරයක්ම දාන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා අපේ strengths and weaknesses. ඒ කියන්නේ අපේ ශක්තියන් සහ දුර්වලතා තියෙනවා මේ මිනිස්සෙක්ගේ. ඔය ඉන්ටර්වියු එකට කියන ප්‍රශ්න අහන්නේ මොනවද වගේ weak points කියලා අහනවා. ඒ කියන්නේ මොනවද වගේ දුර්වලතා. ඔයාලට තරහ යනවා. anger management. අන්න ඒ වගේ දේවල් අහනවා. ඒව මේ CV එකේ දාන්න බෑනේ කොහෙවත්. ඒව ලියන්න තමයි මෙන්න මේ cover letter කියන එක තියෙන්නේ. අන්නේ cover letter එකේ ඔයා ගහලා යන්න ඕනේ මෙන්න මෙහෙම. මගේ මෙන්න මෙහෙම strengths තියෙනවා. මට අනිත් අයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් team work ඊට පස්සේ තරහ පාලනය කරගන්න පුළුවන් anger management ඊට පස්සේ වෙලාවට වැඩ කරනවද punctual 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 ඒ කියන්නේ මම වෙලාවටම වැඩ කරන කෙනෙක් ඊට පස්සේ on the work ethic කියලා අපි කියනවා වැඩ කාර්යශීලීව ක්‍රියාශීලීව කරන කෙනෙක් අන්න ඒ වගේ workaholic කියලා සමහර ලාවට කියනවා ඔන්න ඔහොම ඉස්සරහට ඉතින් අපි ලියන්න දිනනවා අන්න එහෙම cover letter එකක් ඇවිල්ලා තිබ්බා මේක සිලබස් එකේ තියෙනවා මේ cover letters invitation letters බෙදලා ඔයගොල්ලන්ට මේ සිලබස් එකේ තියෙනවා හැබැයි ඉතින් ගොඩක් ඉතින් ඔය ජෙනරලිස්ට් කරන ඒවයි උගන්වන්නේ නැහැ හේතුව මොකක්ද ඒගොල්ලෝ එකම ස්ට්‍රක්චර් එක උගන්වන්න හිටියේ මම හිතන්නේ 2020 හෝ 21 cover letter එකක් ඇවිල්ලා තිබ්බා ඉතින් ගොඩක් කට්ටියගේ මාක්ස් අඩු වුණා cover letter එකත් අර normal ලියුමක් වගේ ලියන්න ගිහිල්ලා cover letter එකක් අපි ලියන ස්ට්‍රක්චර් එකක් තියෙනවා ඉන්විටේෂන් ලෙටර් එක ආරාධනා කරන ලියුමක් වගේ නෙමෙයි අර ඔය එකක් ලියන්න. ඉතින් ඒ හින්දා ඔයාලට මෙන්න මේ ලියුම් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ලෙටර් ටයිප්ස් ගැන. ඒකත් මම කරා. ඊට පස්සේ එනවා ඔන්න තමන්ගේ ප්‍රියතම ප්‍රශ්නය ආසම එක ලියන්න බලාගෙන යන එක එසේ එක. වචන 150යි 200යි. අඩුයිනේ මදිනේ තව තිබ්බනම් හොඳයි. ඒක තමයි. එසේ එක ඔයගොල්ලන්ට මාතෘකාවක් දීලා කියනවා මේකට අදාළ වචන 150 200 අතර එසේ එකක් ලියන්න. හැබැයි හැම අවුරුද්දම ඉතින් මේ රචනාවම එන්නේ නැහැ. එසේ එක රචනාව වෙන්නේ නැහැ. සමහර අවුරුද්ද ස්ටෝරි රයිටින් එකක් දෙනවා. ස්ටෝරි රයිටින් කියන්නේ කතන්දර ලියන්න. ඇත්තට කිව්වොත් ඉතින් මේ ස්ටෝරි රයිටින් කියන්නේ එක්තරා ආකාරයක එසේ එකක්. අපි මේවට කියන ස්ටෝරි රයිටින් වලට අහලා නැතුව ඇති. narrative essays කියලා. narration කියන්නේ නැත්නම් narrative කියන්නේ කතන්දරයක් කියනවා වගේ. කතාව කියන අන්න ඒ ආකාරයේ essays වල අපි narrative essays කියනවා. ස්ටෝරි රයිටින් කියලා සරලව කියනවා. ඒකත් එක්තරා ආකාරයක රචනා වර්ගයක්. එතන වර්ගයක් තියෙනවා argumentative, narrative, persuasive අපි කතා කරනවා. ඉතින් අන්න එහෙම ස්ටෝරි රයිට් එකක් දෙනවා. ඒක උඩ ඕගලන්ට දෙන්නේ පොඩි අර paragraph එකේ ඉන්නේ first page එකේ වාක්‍යයක් දීලා ඊටු ටික ලියන්න කියලා. අන්න ඒ වගේ ස්ටෝරි එකට beginning එකක් දෙනවා. ඉදාරය වැසි දවසකි. මම වතුර ටිකක් බොන්න ඇඳින්න නැගිටිමි. මෙතෙන් සිට කම්ප්ලීට් කරන්න. අන්න ඔහොම එනවා. හැමදාම මේසේ එකම ඉන්නේ නැහැ. මාරුයි තමයි එන්නේ. ඉතින් ඒකට හම්බ වෙනවා ලකුණු 20ක්. එතකොට වගුවෙන් වචන පහ තෝරලා ඉන්න 5යි, බාරග්‍රාෆ් එකට 10යි, නැත්ත පහලේ ලකුණු 10යි හම්බ වෙනවා. ලියුමට 15යි, අනිත් ලියුමට 15යි කොමන්ට් එක අනිවාර්ය ලියුම හෝ නෝටිස් එක මොකක් ආවද ලකුණු හැබැයි මෙහෙමයි. නෝටිස් එක આવොත් එහෙම ලකුණු 15 10ක් වෙනවා. දුකයි තමයි කරන්න දෙන්නේ. සමහර අවුරුදු නම් ඉතින් 10ක් වෙනවා මේ කොහෙන් හරි එකකට 5ක් වැඩි වෙන්න පුළුවන්. ලකුණු ගන්න පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඉතරයි. හැබැයි ලකුණු 65 තමයි මේකට තියෙන්නේ. අඩු වැඩි වෙන්නේ. ප්‍රශ්න වල පොඩ්ඩක් ඩිෆරන්ස් එකක් එන්න පුළුවන්. එකට ලකුණු 20යි ඔය ටෝටල් එක 65යි. එහෙනම් part 2 එකට C එකට writing part එකට 65යි. ඔයාගේ speaking පැත්ත dialogue වලින් බලන එකට 25යි. 90යි එතන. 90යි ඊට පස්සේ reading part එක අර comprehension part එකට 50ක් හම්බ වෙනවා. 140යි. ලකුණු 140න් අඩුතරමේ මම නම් කියන්නේ 140න් 80ක්වත් ගන්න ඕනේ. 140න් 80ක් ගත්ත එක අපි නම් සරලව ගණන් කරලා බලමු. 140කින් ඔයා 80ක් ගත්ත. පොඩ්ඩක් ඉන්න අපි white board එකට යමු.
140න් ඔයා ගන්නවා 80. ඊපස්සේ පාර්ට් 1 එක ඔයා 60න් ගත්තා 30. 80යි 30යි 110යි. 200න් 110යි. දෙකට බෙදුවම කීයද? 55යි. ගණන් හරියට කියලා හිතනවා. මාත් මැස් කරලා හොම්ස් කරේ. එජ්ජාවේ 55යි. 100කට යන්න ඔයගලන්ට ලකුණු 55ක් ඕන. 45න් නෙමෙයි 55න් තමයි දෙන්නේ 100ක. ඊපස්සේ ගන්න 55යි. ලොකුවට දඟලන්න දෙන්න. ඔය තියෙන දැනුමෙන් අවුරුදු 13න් තිස්සේ ගෙනගෙන ඔය ලියන්න යන දැනුමෙන් අනිවාර්යෙන් මෙන්න මේ ලකුණ මෙන්න මේ අකුර ලබා ගන්න පුළුවන්. හැබැයි මේක අරන් වැඩක් තියෙනවා. ඔයා කවදා හෝ කැම්පස් එකකට ගියොත් මේ දැනුම ප්‍රමාණවත්ද? ඔයාට කැම්පස් එකකට ගියොත් ඔයාට සිංහලෙන් එන්න පුතේ කියලා දෙනවද ඉංග්‍රීසි වල හැමදේම? දෙනවද? නැහැ. ඔයාට රිසර්ච් කරන්න එනවා. ඔයාට වගේ එක්සෑම්ස් එනවා. ඔයාගේ ස්ටඩීස් හැම එකම ඔයාට ඉංග්‍රීසියෙන් තමයි කරන්නේ. තරලවම කිව්වොත් උද්දාගම් ගෙන ගන්න ගියත් ඔයාට ඉංග්‍රීසියෙන් තමයි පේපර් එක ලියන්නේ. සිංහල නම් මම දන්නේ නැහැ සිංහල කොහොමද කියලා. මොන විෂයකට ගන්න ගියත් ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඉතින් අන්නේ හින්දා මේ ජෙනරල් ඉංග්‍රීසි වලට සාමාන්‍ය විදියට සිලබස් එකේ තියෙන ටික උගන්ලා පේපර් 10ක් විතර කරලා මදි හොඳට. මොකද ඔයගොල්ලන්ගේ අනාගතයට වැඩක් වෙන්නේ නැහැ අන්න ඒ වගේ පොඩි පාර්ට් එකක් විතරක් කරලා. එහෙනම් ඊට වඩා ලොකු දෙයක් කරෙන්න ඕන. අන්න ඒ හින්දා මම හැදුවා ඔයගොල්ලන්ට සිලබස් එකක්. මේ සිලබස් එක පොඩක් හිතලා බලලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතන්නේ මෙතන ඇති මෙන්න මේක. ඩකින් කොන්නේක. මේක තමයි ඔයගොල්ලන්ට මම මේ මාස 6ට කරන සිලබස් එක. මුලින්ම අපි පටන් ගන්නවා බේසික් නොලෙජ් එක. කැපිටල් සිම්පල් දාන්නේ. කැපිටලයිසේෂන් කියන්නේ කැපිටල් අකුරු. C කැපිටල් උනේ ඇයි? සෙන්ටෙන්ස් එකක් ඉස්සරහ උනේ ඇයි? ප්‍රොපර් නවුන්ස් වල කැපිටල් වෙන්නේ ඇයි? ඒව. ඒව ලබන සතියේ තමයි මෙන්න මේ කැපිටලයිසේෂන් පන්ක්චුේෂන් දෙක අපි කතා කරන්නේ. ඊට පස්සේ ඊළඟට යනවා parts of speech nouns pronouns verbs adjectives. ඊට පස්සේ යනවා articles sentence structure relative clauses tenses ඊළඟට තමයි tenses. එකපාර ගෙම්බ පැන්න වගේ tenses වලට පැනලා කරගෙන යන්නේ නැහැ. සමහරු කියනවා මුලින්ම tenses කරලා ඉන්නොත් ඊට පස්සේ අනිත් එක කරන්න ඕනේ නැහැ. writing part එක යන්න ඕන මම දකින විදියට writing part එක යන්න ඕන මෙන්න මේ පිළිවෙලට. මේ grammar part එක කරන ගමන් writing part එක පොඩියට යනවා. මොකද හේතුව ඔයා මෙතන ටෙන්සස් ඉගෙනගෙන ටෙන්ස් එක ගලප ලියනවායි කියන්නේ ඇති වැඩක් නෑ. ඔයා මෙන්න කතා කරගෙන යද්දි ඔයාට හැකියාවක් තියෙන්න ඕන. ඔයාට පුළුවන් වෙන්න ඕන ටෙන්ස් එක හිතින් හිතන්නේ නැතුව ඔටෝමැටිකලි කියන්නේ වගේ හිතෙන් ෆ්ලෝ එක හදාගෙන ලියන්න. එහෙම නැත්තම් හිතන්නකෝ මම දැන් ඔන්න සිංහලයෙන් මෙතන රචනාවල් ලියනවා. මම දැන් කල්පනා කරනවා මයන්නින් පටන් ගත්තොත් මියන්නින් ඉවර වෙන්න ඕන. එහෙම කල්පනා කරලා දැන් ලියන්න පුළුවන්. මේ අත්න ලියන්න බැරි. ඉතින් ඔයගොල්ලෝ ලියන තරමට ඔයාලගේ ප්‍රැක්ටිස් එක වැඩි වෙනවා ඔටෝ ග්‍රැමර් හැදෙනවා. ඒ හින්දා මම ફોකස් කරන්නේ රයිටින් පැත්ත. පළවෙනි දවසේ නම් එක තමයි මම රයිටින් පාර්ට් එක කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ පේනදී පැසිව් වොයිස් ඉඳන් ඔයගේ තියෙනවා. ඩිරෙක්ට් ඉන්ඩෙක්ට් ස්පීච් තියෙනවා. රයිටින් පාර්ට් එකක් මම වෙනම ඩිසයින් කරලා තියෙනවා ඔයගොල්ලන් වෙනුවෙන්ම හරි මාදරේ. මෙන්න මෙන්න ඉන්ට්‍රොඩක්ෂන් ටු එසේ රයිටින්. ඒකේ එසේ එකක් ලියන්නේ කොහොමද කියන බේසික් නොලෙජ් එක ඔයාලට ලබා. නෝටිස් ඊමේල් ඇජෙන්ඩා බාග්‍රාෆ් පැරග්‍රාෆ් CV එකක් තියෙනවා. අනාගතයට ඕන වෙනවනේ CV එකක්. දැන් ඕ A level ඉවර කරලා රස්සාවට යනවා. අනිවාර්යෙන් හදන්න වෙනවා. ඩයලොග් ලියන්න. පේපර් එක තියෙනවා. සමරයිසේෂන්. පේපර් එකට ඉන්නේ සමරි ලියන්න. හැබැයි මම කියලා දෙනවා ලියන්න. මොකද ඔයාලට කවදා හෝ මේක ප්‍රයෝජනවත් වෙනවා ડોකියුමන්ට් එකක් හදද්දී ඔෆිස් එකකට ගිහිල්ලා. තමන්ට ලොකු රිපෝට් එකක් ලැබෙනවා. ඒක සමරයිස් කරලා ඔයාලට ලියුමක් ගහන්න කියලා. එතකොට හැකියාවක් තියෙනවනේ මේක අනවශ්‍ය දේවල් වැල්බයිලා අයින් කරලා කෙටි කරලා සාරාංශ කරලා ඩීටේල්ස් ටික ගන්න. ඒක තමයි මේක කියන්නේ. ඊළඟට රිපෝට් රයිටින්. රිපෝටර් රෙෆරන්ස් දාන හැටි. APA ස්ටයිල් එකට හදන විදිය. ඒ සෙට් එක කියලා. මොකද කැම්පස් කීප දවසකට ඔයාලට රිසර්ච් කරන්න වෙනවා. රිසර්ච් කරනකොට මෙන්න මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ හින්දා මේ රිපෝට් රයිටින් කියලා පාඩම් එකක් නෙට් එක. මේක සිලබස් එකේ නෑ. ඊළඟට letters. මේ තියෙන letter types formal letters, inquiry, complaint, permission, invitation, cover letters. මේ පහම අපි කතා කරමු. ඊට පස්සේ පෞද්ගලික ලියුම් වලත් ඒක කතා කරමු. friendly, apology, invitation, ඕවා. හැම ටයිප් එකකටම මම ඔයගලන්ට sample letter එකක් දෙනවා. මෙන්න මෙහෙම මේක ආකෘතිය. මෙන්න මෙහෙම මේක ලියන්න ඕන.
ඔයගොල්ලන්ට ලියන විදියක් කියලා දෙනවා. දීලා ඔයගොල්ලෝ ලියවනවා. ඊළඟට essays වල තියෙනවා. මම දැන් කතා කරපු ටික. මේක පොඩ්ඩක්. ඊට වෙලා ඉන්න කරන්නේ අන්න. introduction එක ඊපස්සේ narrative මම කිව්ව story writing කියලා. ඒ තමයි narrative essays. tells a story with a clear sequence of events. narrative ඊට පස්සේ descriptive කියන්නේ මොකක් හරි event එකක් ගැන විස්තර කරන. argument කියන්නේ do you agree or not කියලා අහන්නේ. should the capital punishment be legal? should the capital punishment make ඒ කියන්නේ මේ capital punishment කියලා කියන්නේ CAPITAL මරණ දඬුවම කියන එක. ඒක නීතිගත කරන්න ඕනද? එතකොට ඔය ලියන්නේ ඔව් හෝ නැහැ කියන එක. දෙකම මැද්දේ ලියන්න බෑ. ඔව් සහ නැහැ දෙකම හැම බෑ. එකකට. අන්න එහෙම ආගියුමන්ට් එකක් අපි නැත්නම් කියනවා නිකන් අර විවාදයක් වගේ. එක පැත්තකට ඔයා සපෝට් කරනවා. ඔව් නම් ඔව් නැත්නම් නැහැ. මේ පැත්තට ඔයා කරුණු විභාගකට සපෝට් කරනවා. අන්න එහෙම. ඊට expository essays. expository essays කියන්නේ මොකක් හරි මාතෘකාවක් දීලා ඔයාට කියනවා මේකට ඔයා එකඟ වෙනවා අන්න මේ කරුණ ඇත්ත කියලා පැහැදිලි කරන්න. අන්න ඒ වගේ උදාහරණයක් විදිහට අපි ගමුකෝ මොකද්ද සරල එකක්. The government of Sri Lanka should introduce more technological features for primary education. ප්‍රාථමික අධ්‍යාපනයට ලංකාවේ ආණ්ඩුව විසින් තවදුරටත් තාක්ෂණික මෙවන ලබා දීලා ඒක එන්හාන්ස් කරන්න. ඒක වැඩි දියුණු කරන්න. අන්න ඒක ඔව් කියලා ඔයා ඔප්පු කරන්න. අන්න එහෙම. දැන් ආගියුමන්ටේටිව් එක පොඩ්ඩක් ඊටලා වෙනස්නේ. ඔව්ද නැද්ද කියන එකෙන් ඔයාලට දෙකෙන් එකයි තෝරගන්න පුළුවන්. yes or no. එක්ස්පෝසිටරි එකේ චුට්ටක් අර අනිත් පැත්තට වැඩි. කියන්නේ පොඩ්ඩක් එක්සැම්පල්ස් දීලානේ. හැබැයි මම කියපු එක්සැම්පල් එකේ එක්ස්පෝසිටරි වලට මෙතන නැති එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේ අතර දෙන්න උඩ එහෙම කියන්නේ. persuasive කියලා. persuasive persuasive essays. මේක මෙතන නෑ ඔයගලන්ට. මේකට ඇඩ්වාන්ස් වැඩි හින්දා. ඒක argumentative එක අනිත් පැත්ත මම දැන් අර එක්ස්ප්ලেইন කරපු එක. මේක ඉතින් අර ඒකෙන් කවර් වෙන හින්දා මම මේක විතරක් දාලා දෙන්නේ. ඊට මේකත් එකම ලගින් යන දෙක. එකක් සමානයි. ඔයගලන්ට ටිකක් ඇඩ්වාන්ස් නොකර ඉතර ඇඩ්වාන්ස් වෙන්නේ නැති වෙන තමයි මම මේ සිලබස් එක ඩිසයින් කරලා තියෙන්නේ. හරි. එතකොට එහෙම බැලුවොත් එහෙම ඔයගලන්ට මොකද්ද IELTS කරන්න නැත්නම් ඩිප්ලෝමා එකක් කරන්න A level English නම් ඉතින් nothing මේක කරයි කියන්නේ. ඒකට ඊට පස්සේ ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉංග්‍රීසි සම්බන්ධයෙන් language එක ගැන ඒකට අවශ්‍ය බේසික් නොලෙජ් එක මෙතනින් පහසුවෙන් නිර්මාණය කරලා දෙනවා. ඊටත් පස්සේ දැන් මම හිතන්නේ ඔව් ටිකක් වෙලා ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. හිතන එහෙනම් කියලා පොඩි බාධාවක් වුණා. හරි. ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්නේ සිලබස් එක විදියට. හරි. දැන් අපි නිකන් බලමු නිකන් පේපර් එකක් එහෙම අරගෙන උනත් තියෙන්නේ. දැන් මම ඔයගලන්ට අලුත් දෙයක්ත් කියලා දෙනවා. ඒ ඇවිල්ලා කොහොමද ලකුණු ගන්න ලියන්නේ කියලා. ලකුණු ගන්න කොහොමද essay එකක් කියලා. ලකුණු ගන්න කොහොමද paragraphs ලියන්නේ. අන්න ඒක. ඒක අපි මෙන්න මෙහෙම බලමු. අපි ගමු අපේ තියෙනවා මම හිතන්නේ මාකින් ස්කීම්. අන්න. මේ තියෙන 2019 අලුත් සිලබස් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ 2017 තමයි අපි අද කතා කරන නියු සිලබස් එක ආවේ. 2017 ආවට ඉතින් 17න් පේජ් එකට ඉන්නේ නැහැ. ඔක අවුරුදු දෙකක් ඔකේ පල්ලෙ ඉන්නේ නැහැ. 17 දී 12 වසරට හඳුන්වලා දෙනවා. 18 දී 12 13ට යනවා. 19 තමයි පේපර් එක ලියන්න පටන් ගන්න. අන්න එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට අලුත් සිලබස් එක දැන් සමහරු කියනවා 26 එනවා 27 එනවා කියලා. මොන අවුරුද්ද ආවත් ඔයගොල්ලන්ට ලියන්න වෙන්නේ 26 આવොත් 28 වෙනකම්ම පරණ සිලබස්. අවුරුදු දෙකක් තියෙන්නේ. ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනම විෂයකට ඒක තමයි යථාර්ථය. මේ මාකින් ස්කීම් එක බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේක මේ ලකුණු දීලා තියෙන්නේ කියලා. වැඩි උන්නේ නැහැ. ගිහිල්ලම් බලමු. මේ මේකෙන් යන එක ලීස්ට්. ඔයගොල්ලන්ගේ 8 වෙනි ප්‍රශ්නෙට අපි යමු පැරග්‍රාෆ් එක. මෙන්න තියෙනවා 8 වෙනි ප්‍රශ්නේ. පැරග්‍රාෆ්. අර ඉස්සෙල්ලා කියමු පැරග්‍රාෆ් එකට ඒ වෙන ලකුණු දෙන්න කියලා තියෙනවා. content and language use. content එක ඇතුලේ තියෙන දේ මොකද language use එක.
very good content එක හරියට ලියලා තියෙනවා දන්නේ. හොඳ මේක එක්ස්ප්ලেইন කරා. නිකන් බලන්න. ඊට පස්සේ අපි යමු essay එකට කෙලින්ම writing part එක අනිත් කොහොම ගැන paragraph එකට දෙන්න content එකට language එකට. හොඳයි. මේ බලන්න question 7. මේ තියෙන මම හිතන්නේ මේ bar graph එක. නෑ. dialogue. dialogues වලට ලකුණු දීලා තියෙන්නේ format එක, content, language use. dialogues වල format, content, language use. ඊට පස්සේ part C මෙන්න. part C එක අර මම කිව්ව වචන පහ table එක මේ තමයි මේ වගුවේ. nouns දෙකක් දීලා තියෙනවා, verbs දෙකක් දීලා තියෙනවා. කැමැති පහක් මෙතන තෝරා ලියන්න. මේ දීලා ගහලා තියෙන්නේ do not give any mark if the sentence is not grammatically correct. පොඩි grammar mistake එකක් තිබ්බත් එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. අර මම කිව්වේ මේ තියෙන bar graph එකක්. මේ තියෙන ලස්සනයිනේ. content, language use. very good ඔය තියෙන්නේ කොහොමද දෙන්නේ මම පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා මොකද්ද මම හිතන්නේ formal letter එක. content, language use. දෙන විදිය තියෙනවා. informal එකේ content, language use තමයි. අපි අංක essay එකට essay එකේ essay එකේ තියෙන organization එක. School children required at your private tuition classes believe that your students not only what do you think write an essay giving your view 150 175 මේ වුණා කියලා දැන් නම් 200 සීමාවට එන්න පුළුවන් සමහර 25කින් පොඩ්ඩක් හේබේ වෙන්න පුළුවන් 150 175 ලකුණු දෙන්න එක තියෙන content language organization දැන් ඇත්තටම කිව්වොත් එහෙනම් මේක ලකුණු දෙන්න කොහොමද දන්නවද ලකුණු දෙන්නේ කොහොම කරලා content language organization structure CLOS ඔය හතරට තමයි මාක්ස් දෙන්නේ කොහොමද එහෙනම් මේ මාක්ස් බෙදෙන්නේ content කියනවා ලියලා තියෙන මොනවද ලියලා තියෙන නාවල අන්නාසි ගැනද නැත්නම් මොරටුවේ ලී බඩු ගැන අන්න එහෙම අදාළ දේ ගැනද ලියලා තියෙන්නේ වෙනත් දේවල් ගැන ලියලා තියෙනවද ඊට පස්සේ language එක යටතේ වගේ අහනවා වගේ grammar errors තියෙනවා ව්‍යාකරණ දෝෂ තියෙනවා tense වරදිලා ලියලා තියෙනවා ඊට පස්සේ තව බලනවා language කියන්නේ භාෂාව කියන එක නෙවෙයි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක නෙවෙයි ඔයාගේ කොච්චර language එක fluent එක ඒ කියන්නේ කොච්චර familiar ඔයා බර වචන පාවිච්චි කරලා බර වචන කියමු අන්න එහෙම ලොකු වචන දාලා තියෙනවා ඊට පස්සේ තව කියන අර මම කිව්ව formal informal language කියලා දෙකක් තියෙනවා කතික භාෂාවයි ලිඛිත භාෂාවයි දෙකක් ඔය එක හරියට පාවිච්චි කරලා තියෙනවා dialogue වල language එක informal වෙන්න ඕන writing part එක නම් formal වෙනවා ඒක හරියට තියෙනවා වචන පාවිච්චි කොහොමද ඊට පස්සේ දැන් ඔය අපි දැන් ඔය live කියලා කියනවා live වගේ වචනයක් වෙනකොට ඔන්න අපි දාන්න පුළුවන් මොනවාද interested අන්නේ වගේ මේ වගේ වචනයක් වෙනකොට මේ වගේ බර වචනයක් කොහොමද හදාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ කියලා දෙන්න අන්න එහෙම ඉතින් අන්න වගේ අතන යූස් කරලා තියෙනවා ඒක තමයි language එකෙන් බලන්නේ ඒකට ලකුණු හොඳ ඉතින් grammar errors වා කරලා තිබ්බොත් language එකේ ලකුණු කැපෙනවා ඔය සරල භාෂා කරලා ඊට පස්සේ SMS language කියලා කියනවා මෙන්න මේ වගේ ASAP as soon as possible හැකි තරම් ඉක්මනට ඊට පස්සේ මොකද අපි දානවා DM good morning POV point of view මම දකින්න කෝණේ අන්න ඒ වගේ අදහසක්. ඉතින් මේ වගේ වචන අපිට short form එකෙන් දාන්න බෑ. essays වල ඕනම දෙයක. ඒව දාලා තියෙන marks deduct කරනවා. deduct කියන්නේ අඩු කරනවා කියන එක. DUCT marks කපන්න කියලා කියනවා. එහෙම වුණාම language එකෙන් කැපෙනවා. ඊට පස්සේ organization. organization කියන්නේ කොහොමද ඔයාගේ document එකේ flow එක යන විදිහ. ඔයා කොහොමද මේක සංවිධානය කරලා තියෙන්නේ හරි විදියට. ඒ කියන්නේ මුලින්ම intro එක අරගෙන body paragraph ටික ලස්සනට හදලා body paragraph ටිකේ අදාළ කරුණු දාලා ඊළඟ paragraph එකට transition කියන්නේ මෙන්න මෙහෙම. අකලින් transition කියලා කියන්නේ SITI movie. transition කියලා කියන්නේ දෙයකින් නම් තව දෙයකට මාරු වෙන එක. ඒක ගන්නට කළද ඒක මම කියලා දෙන්නම් මේ කියන්නේ සරලව කියනවා නම් දැන් හිතන්නකෝ ඔයා මොන හරි පොයින්ට්ස් දෙකක් ගැන කතා කරනවා කියලා
මෙන්න වෙනවා. අපි නාවල් අන්නාසිකම. ඔයා මුලින්ම කතා කරනවා අන්නාසි ගෙඩියක්. ඊළඟට ඔයා කතා කරනවා අපි කියමුකෝ අඹ ගෙඩියක් ගැන. කොහොමද එහෙනම් ඔයා මේ පොයින්ට් දෙකෙන් පොයින්ට් දෙකට මේකින් මේකට මාරු වෙන්නේ? ඔයා කියන්න පුළුවන් අන්නාසි වගේම තව රස පළතුරක් තමයි අඹ කියන්නේ. Just like අන්නාසි වගේම තව රස පළතුරක් වගේ just like that mango is another fruit juicy fruit which can enrich one's නෑ ඕනේ බර වෙඩි ඒක අතන නිකන් ලියලා තියෙනවා enrich කියලා කියන්නේ ENRICH එනික මාර නිකන් සුපෝෂණය කරනවා කියලා මේ බර වචන මම නිකන් කියන්නේ ඊට පස්සේ තව මේව එකක් තියෙනවා මොකද්ද fruitful 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 කියලා කියන්නේ අර සාරවත් වගේ අදහසක් කියන්නේ මේ යුෂපීච්ච කියන අදහස ඒ කියන්නේ ඊට වඩා සාරවත් කියන අදහස තමයි fruitful කියලා කියන්නේ. ඊට පස්සේ resourceful මනුස්සයෙක් නම් අපිට දාන්න පුළුවන් resourceful 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 කියන්නේ අර තොරතුරු බහුල ඒ වගේ අදහසක්. නැත්නම් අපි මේ කෙටි කරලා කියනවා සමහර වෙලාවට ඔය ගොඩක් දක්ෂ මනුස්සයෙක් ඉන්නවා ටිකක් vocabulary හොඳ ඒ වගේ දැනුම පොඩ්ඩක් තියෙන මනුස්සයෙක් ඉන්නවා අපි ඒගොල්ලන්ට කියනවා resource person කියලා. මෙතන resource person කියන්නේ යාව අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දැනගන්න. එයාගෙන් වැඩ ගන්න. ඊට පස්සේ බුද්ධිමත් කියන අපි කියන knowledgeable කියලා කියනවා. KNOLEDGEABLE knowledgeable. එහෙම නැත්නම් ඊට වඩා ලස්සනව වඩ ගන්න පුළුවන් intellectual. INTELLECTUAL intellectual. ඒකත් කියන intelligent කියන අදහස intellectual කියන්නේ සාමාන්‍යයෙන් අර බුද්ධිමත් කියන එකේ හොඳම එක. එහෙම මතක තියාගන්න. ඔය වගේ බර වචන පාවිච්චි කරලා ඔයාලට ලේසි මෙන්න මේ ලැන්ග්වේජ් කියන එක උදාහරණ. ඉතින් අර ඕගනයිසේෂන් එකට අර අන්නාසි මොබයිලට මාරුණා වගේ ට්‍රාන්සිෂන් එකක් ගන්න පුළුවන් පොඩි පොඩි වෙලා. මම එකක් කියලා දෙනවා. අද නම් මම හිතන්නේ එසේ එකක් කරන්න බැරි ගියේ. අද පැරග්‍රාෆ් එකක් කරලා අපේ සතිය අපි එසේ එක කරද්දී ගැන කතා කරමු. ඊට පස්සේ ස්ට්‍රක්චර්. ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ ස්ට්‍රක්චර් එකේ ඉන්න ගොඩක් කරලා ලියුම් වලට වගේ වල letters වල letters notice email අන්න ඒ වගේ වලට තමයි ස්ට්‍රක්චර් කියන්නේ මොකක් හරි ආකෘතිය. එසේ වගේ වලට බලන තේ ඒවට බැලෙන්නේ ගොඩක් කරලා ඕගනයිසේෂන් එක තමයි. මේ දෙක එකට තමයි ගොඩක් වෙලාවට බැලෙන්නේ. අපි කොහොම මාකින් ස්කීම් එකේ කිව්වට මෙහෙම කරන්න කියලා අපි ඔය හතර තමයි ලකුණු දෙන්නේ. ස්ට්‍රක්චර් එක කියන්නේ හරි මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? යවන්නාගේ නම දිනය ලබන්නාගේ තනතුර ලිපිනය ඊට පස්සේ සැලියුටේෂන් ආමන්ත්‍රණය ටොපික් එක ෆෝමල් ලෙටර් එක නම් බොඩි පැරග්‍රාෆ් ටික thank you එක ඊට පස්සේ අන්න එහෙම අන්නේ ආකෘතිය හරියට තියෙනවා. ඕකට තමයි ස්ට්‍රක්චර් කියන්නේ. අන්න ඒකට ලකුණු හම්බෙනවා. වැඩිපුරම ලකුණු හම්බෙන්නේ වගේ කන්ටෙන්ට් එකට. C එකට තමයි වැඩිපුරම ලකුණු හම්බෙනවා. මොනවද ලියලා තියෙන්නේ. ඊට පස්සේ ලොකුම පාර්ට් එකක් කියන්නේ ලැන්ග්වේජ් එකට. දෙවෙනියට වැඩිපුරම ලකුණු හම්බෙන්නේ. ඊළඟට තමයි ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකට ගොඩක් කරලා ඒකට තමයි ලකුණු දෙන්නේ. ඔන්නෝම තමයි ලකුණු ටික බෙදලා යන්නේ. දැන් තේරෙනවා ඇති පේටෙක් ගැන හොඳ සම්පූර්ණ ඉන්සයිඩ් අවුට් අවබෝධයක් තියෙනවා. අර මොකද්ද කියන අතැඹුලක්සේ දැන් දන්නවා පේපර් එක මොකද්ද ජෙනරල් ඉංග්‍රීසි වලට ඉන්නේ කොහොමද ලියන්නේ කොහොමද කියලා තාම දන්නේ නැහැ. යම් කිසි අවබෝධයක් තියෙනවා. මෙතන ඉඳන් වැඩ කරගෙන යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. මම ඔයගලන්ට සිලබස් එක පෙන්නුවා මතක ඇති. ඔය සිලබස් එක තමයි අපි ඉදිරියට කතා කරන්නේ. අද එනම් ඔන්න පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගත්තේ. මහා ලොකු දෙයක් කරේ නෑ. අද එනම් ඔන්න ඔයගලන්ට ආවෙකේදී මගේ කතා අහන්න නෙවෙයි ආවේ මොකද ඉගෙන ගන්න නෑ. අපි ඉගෙන ගමු පැරග්‍රාෆ් රයිටින්. පැරග්‍රාෆ් එක ලියන විදිහ අද පොඩ්ඩක් ඉගෙන ගමු. ඒකලා අපි පන්තිය කන්ක්ලූඩ් කරලා දාමු. ඉවර කරලා දාමු. මෙහෙම. රෙකෝඩ් වෙනවද මේක? පැරග්‍රාෆ් එකක් ලියන්නේ කොහොමද? දැන් මම ඔයගලන්ට මේක දෙන්නේ ෆෝම් එකක් විදියට. මට ලියලා රෙකෝඩින් මරලාවයි එවන්. මම ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරලා ලියන විදිය. දැන්ම පෙන්න ගම ලියන්න එපා මේ නාලාගිරි ආකාරයට වෙනවා. ඉවසලේ. මගේ ප්‍රශ්නේ තමයි write a paragraph. ඉතින් ඕන්න ලියාගන්න ප්‍රශ්නේ ඕන්න. write a paragraph about
the ගමුකෝ problems of youth මග about the problems of youth මේක තමයි අපි හරි නැත්තම් නිකන් ටොපික් එක දාහරි කමන්න ප්‍රශ්නේ බැරිද මොකක් ලියන්න problems of youth මම හිතන්නේ මේකට වඩා මේ අලුත් ෆීචර් එකක් වයිට් කරමු මේක තියෙනවා එක එක ගැජට් එකේ ඒකම problems of youth සුපි problems of ඕක තමයි අද මම ඔයගොල්ලන්ට දෙන පැරග්‍රාෆ් මේක ගැන ලියන්න ඕන වචන 75 plus මම ඔයගොල්ලන්ව ලිමිට් කරන්නේ නැහැ හේතුව මොකක්ද දන්නවද අපි පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ කියනවා වචන 200 200 වඩා ලියන්න තියෙන්නේ බලන්න අරගෙන යන්න වචන ඊට පස්සේ එනවා ඉංග්‍රීසි ලෙටර්ස් වලත් වචන 125 ඒකට ලියුවද ලකුණු නැහැ යන්න හැබැයි ඔයගොල්ලෝ පේපර්ස් ඔක්කොම ලියලා කැම්පස් ගියාම රිසර්ච් රිපෝට් එකට එනවා වචන 15000යි 20000යි දැන් අර පොඩි කාලේ වචන 150 200 ලියලා ඊට වඩා ලියන්න බැරුව මූ ගිහලා ලියනවලු වචන 15000ක රිසර්ච් රිපෝට් එකක් කොහොමද හදන්නේ ඇනලයිස් කරලා හදන්න ගියා ඇනිනවා ඉතින් ඕක තමයි මම ලිමිට් කරන්නේ නැත්තේ ඔයගොල්ලන්ට කැමති වචන වල ලියන්න පුළුවන් අඩුම එක තමයි ලිමිට් එක දාන්න මිනිමම් 75 අඩුම 75යි ඊට වඩා වැඩියෙන් තියෙනවා ලිමිට් එකක් නෙවෙයි හරි ඊට පස්සේ කොහොමද අපි මේ වගේ ටොපික් එකකට එනම් පැරග්‍රාෆ් එකක් ලියන්නේ මුලින්ම මෙන්න මේ කියන ටොපික් එක අපි කැලි වලට කඩාගන්න ටොපික් එක කොහොමද කැලි වලට කඩාගන්නේ දැන් problems of youth කියන එකට වඩා ඔයගොල්ලන්ට මම දෙන්නම් මේ කමෙන්ට් නැති තිබ්බට මම බැලුවේ මේක නම් එසේ එකට දෙන්න මේක එසේ එකට දෙන්නේ අද ඔයගොල්ලන්ට හොම්වර්ක් දෙකයි මේක ගැන ලියගෙන එසේ හොම් මේක දාගෙන එසේ කියලා මේක ටිකක් හොඳයි එසේ එකකට ඒක යවම කිව්වා අර හිතුවා මේක එසේ එකට මල් ටොපික් එක ඊට පස්සේ අපි ගමු පැරග්‍රාෆ් එකට social media addiction මොනවද කොට එක ගන්න හද social media addiction ගමු මොකද දන්නවද මේ problems of youth කියන එකට ගොඩක් කරුණු ලියන්න පුළුවන් අපි නිකන් ඕකට එක පැරග්‍රාෆ් එකක් විතර ලියලා වැඩක් නැහැ addiction කියන එකට ඉතින් ඕගොල්ලන්ට ඇති දෙයක් නැහැ ලියන්න පොඩ්ඩයි ඉතින් මේක පැරග්‍රාෆ් එකකට ගත්තා නම් ලේසි මේක එසේ එකකට ලියන සුපිරි මේකට මේ කැමති දෙයක් ලියන්න problems of youth කියන එක අපි ළමයි සති ඩිස්කස් කරමු ලියපු ඔයගොල්ලෝ ලියපු ටික බලලා මේක ඔයගොල්ලන්ට මම නිකන් පොයින්ට්ස් එක නිකන් කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ට දැන් මොනවද තියෙන ප්‍රශ්න economical problems මේ නිකන් ඕනනම් පොඩි නෝට් එකක් දාගන්න මේ වගේ ලියන්න පුළුවන් economical problems තව මොනවද තියෙන්නේ relationship problems ආර්ථික ගැටලු තියෙනවා මොනවද තියෙන ආර්ථික ගැටලු අඩේකට ගිහිල්ලා කන්න නැහැ මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා කන්න නැහැ අන්න ඕක ඊට පස්සේ රිලේෂන්ෂිප් ප්‍රොබ්ලම් මම දන්නේ නැති කියලා නේද ඊට පස්සේ ඇඩික්ෂන්ස් ඇබ්බැහි වීම ඒක ඩ්‍රග්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෝෂල් මීඩියා වෙන්න පුළුවන් මොකක් හරි දෙයකට තියෙන ඇබ්බැහි තව මොනවද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටයිම් මැනේජ්මන්ට් වෙලාව පාලනය කරගන්න බැරි කම හරි ලියන්න මේ පොඩ්ඩක් වෙලා ඒ ගන්න හැදෙන්නේ ටයිම් මැනේජ්මන්ට් එන්න මේ වගේ පොඩ්ඩක් ඕන ලියන්න මම නිකන් පොයින්ට් එකක් කිව්වා ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ලියලා එවන්නකො මම නිකන් අයිඩියා එකක් දෙන්නම් ඕන ඉකොනොමිකල් ප්‍රොබ්ලම්ස් වලට ඔයාලට ඕන ලියන්න පුළුවන් ඔයාලගේ ආර්ථික ප්‍රශ්න වලට මෙහෙම ලියන්න හැම වෙලාවෙම මම මොකක් හරි පොයින්ට් එකක් ගැන ලියනවා නම් මේ ලියන්නේ පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්නේ අපි මාතෘකාව ලිව්වා හැඳින්වීමක් ගත්තා ඊට පස්සේ මේ කරුණේ මේ හතර තියෙනවා මේ හතර පැරග්‍රාෆ් හතරකට ඡේද හතරකට නේද ලියන්නේ අන්න එහෙම මේ ඡේදයන් ලියනකොට දැනගන්න කියන්නේ ඔයාලට ලියන්න පුළුවන් මුලින්ම මේක හඳුන්වන්න ඉකොනොමිකල් ප්‍රොබ්ලම්ස් කියන එක මුලින්ම හඳුන්වලා ඊට පස්සේ ලියන්න තරුණයින්ට මෙහෙම ප්‍රශ්න තියෙනවා ගෙදර ප්‍රශ්න තියෙනවා මේගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න ඊට පස්සේ ඔයාලකට සොලියුෂන් එකක් දෙන්න මෙතන සොලියුෂන් ලියන්න මෙහෙම SOLUTION සොලියුෂන් ඔය විසඳුමක් ඒගොල්ලන්ට දෙන්න සජෙස්ට් කරන්න part time job එකක් කරන්න කියලා අන්න එහෙම වගේ ideas දාලා එකක් ලියන්න අපි ලබන සතියේ මේක break down කරලා discuss කරමු
මොකද essay එක ඩිස්කස් කරන්න ගියොත් එහෙනම් මට ඔයගොල්ලන්ට thesis statements ගැන කියලා දෙන්න වෙනවා. අර transition මම කියව පාර්ට් එකක් කරනවා කියලා. අන්නේ transition පාර්ට් එක කියලා දෙන්න වෙනවා. උදාව පොඩ්ඩක් ගැටලුවක් එක්ක. ඒක. එන්න මේක homework එකකට තියන්න. මේක තමයි දැන් අද homework එක essay එක කියලා දෙන්නම්. ලබන සතියේ ඔයගොල්ලෝ ලිව්වට පස්සේ බලලා දෙන්නම්. මේක තමයි අද මොකද ඊට පස්සේ paragraph writing. paragraph එක තමයි මෙන්න මේ social media addiction. ඉතින් දුන්නේ. මෙන්න මෙහෙම paragraph එකක් දුන්නම අපි මුලින්ම මෙන්න මේක කොටස් වලට කඩා ගන්නවා. පටලවලා දුව break down කරගන්නවා. ඒක තමයි මුලින්ම කරන්නේ. මාත්‍රකාව කොටස් වලට කඩා ගන්නවා. මුලින්ම අපිට පුළුවන් social media කියන එක හඳුන්වන්න. social media කියන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය. social media problem social media is an uprising marketing platform. Uprising කියන්නේ UPRISING කියන එකට ගන්න. හරිද? uprising කියන්නේ නැගීම. අන්න uprising marketing platform නැත්නම් social media is an upcoming uprising marketing. අවන්ට කැමතිද කියන්න පුළුවන්. marketing platform එකක් කියන්නේ වාණිජ මොකද්ද? අවකාශය වගේ තේරුම. platform එකක් කියන්නේ තේරුණාද? අන්න එහෙම social media එකේ මොකක්ද තමයි කැමති ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්නවා. ඊට පස්සේ අපි කියන හඳුනන addiction. addiction කියන එක ඊළඟට හඳුනනවා. addiction කියලා කියන්නේ මොකද්ද? ඇබ්බැහිවීම. ඇබ්බැහිවීම කොහොමද හඳුන්වන්නේ? අපිට ඒක මෙහෙම කියන්න පුළුවන්. ඇබ්බැහිවීමක් කියලා කියන්නේ දෙයක් නිතර නිතර කරන. ඊට පස්සේ නොකර ඉන්න බැරි වෙන තරමට ආවම ඒක අපිට කියන ඇබ්බැහිවීමක් නැත්නම් addiction එකක් කියලා. addiction is something that you can't get rid of that you have to do every day in order to satisfy. ඒක මම ලියලා පෙන්නනවා. නැත්නම් අනාගතේ. Addiction is something that you have දැන් මේ කලින් විතර ලියන්නේ නෙමෙයි. හොඳයි මම එන්නේ ලියන්නේ. You have to do thoroughly every day in order to satisfy your and you have to do every day. පහලට addiction ඇබ්බැහිවීම කියන්නේ යම් කිසි දෙයක් that you have to do every day what හැමදාම කරන්න වෙන in order to සඳහා satisfy yourself effort කොන්ට වුණා කොන්ට ඒ කියන්නේ මේක සරල තේරුම් ගත්තොත් එimhe ඇබ්බැහිවීම කියලා කියන්නේ ඔයාලට හැමදාම කරන්න ඕන දෙයක් ඔබව තෘප්තිමත් කරගන්න අර කුඩු ගැහුවම අපි කියන්නේ හැමදාම කුඩු ගහන්න ඕන කියලා අන්නේ වගේ ඉතින් social media addiction කියන්නේ අන්න ඒ වගේ දෙයක් සමාජ මාධ්‍යම social media ට ඇබ්බැහි වුණාම හැම වෙලාවෙම ලෝඩ් වෙනවා කියලා වැටෙනවා ඒක පොඩ ලෝඩ් වෙනවා හරි පොඩ තියමුකෝ social media එකට ඇඩික්ට් වුණාම addict 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 කියන්නේ ඇබ්බැහි වුණාම addiction කියන්නේ ඇබ්බැහි වීම කියන අදහස වෙනසක් තියෙනවා එතන addiction කියන noun ඊට පස්සේ addict කියන්නේ ඇබ්බැහි වීම කියන එක addicted කියන්නේ ඇබ්බැහි වුණා verb එක past tense අන්න එහෙම addict වුණාම මොකද්ද වෙන්නේ ඔයාගේ time එක ගන්න ඔයාගේ කාලය අපිට යන time wastage ඊට පස්සේ study කරන්න තියෙන වෙලාව ළමෙක් තාම study කරන්න තියෙන වෙලාව අපිට යන ඊට පස්සේ සමහර ඉන්නවා චූටි ළමයි මම දැකලා තියෙනවා ෆෝන් එක දුන්න නැත්නම් බත් කන්නේ හැම වෙලාවෙම පීද නූලටයි පහලට අන්න එහෙම ඉතින් ඔයාගේ ප්‍රශ්න දාලා ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මේ ටොපික් මුලින් මෙහෙම social media හැදින්නුවා addiction හැදින්නුවා ඊට පස්සේ අර කිව්වා වගේ මේකේ තියෙන ප්‍රශ්න මොකක්ද වෙලාව නාස්ති වෙනවා පාඩම් කරන්න වෙලාවක් නැතන ඊට පස්සේ you may develop eye cancer බොරු ගහන්න ඇහි පිළිකා එනවා social media වලට ඇබ්බැහි වුණා මොකද අර blue light මොකක්ද එකක් තියෙනවානේ නිල් පාට එළිය හොඳ නැහැ කියලා ඔන්න ඒක දාලා උන්න ලියන්න පුළුවන් එහෙම ඇහැට හොඳ නැහැ කියලා you may develop eye cancer කියන්නේ පිළිකා සංවර්ධනය කියන එක නෙමෙයි පිළිකාව උඩු දුවනවා කියලා අපි අදහසක් තියෙනවා උඩු දුවනවා කියන අදහස තමයි develop කියන එක කියන්නේ ඔතන මෙතන නැත්තම් develop කියන සංවර්ධනය තමයි
develop icons කියන්නේ පිළිකාවක් උරුදුවන්න ඇති වෙන්න පුළුවන් කියන එක. You may develop icons. ඊට පස්සේ you may develop certain mental problems, mental illnesses. develop illnesses. illnesses. illnesses කියන්නේ ලෙඩ. mental මෙහෙම ලියන්න. You may develop mental illnesses. mental ඊට පස්සේ ඔයාලට ඕන නම් මේක අරවදින්න. mental and physical illnesses. මානසික සහ physical කියන්නේ සෞඛ්‍ය. ඒකම පොඩ්ඩක් පුඩ් එක ඔබ. mental and physical illnesses ඔන්න ඔහම ලියන්න. ඒ මොකද්ද අපි හඳුන්වලා දෙන්නේ? ඒ ප්‍රොබ්ලම් එක හඳුනලා. එහෙනම් මුලින්ම මොකද්ද කරේ? ටොපික් එක බ්‍රේක් ඩවුන් කළා. සෝෂල් මීඩියා බ්‍රේක් ඩවුන් කළා. ඇඩික්ෂන් බ්‍රේක් ඩවුන් කළා. ඊළඟට අපි ප්‍රොබ්ලම් එක හඳුන්වලා දුන්නා. ප්‍රශ්නේ විස්තර කරලා දුන්නා. වෙලාව නාස්ති වෙනවා, ඇහි පිළිකා එනවා. බයිල ගොඩක් ගෙවුවා. ඊළඟට ඔයා මේකට දෙන්න ඕන සොලියුෂන් එකක්. විසඳුමක් දෙන්න. ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් අනිවාර්යෙන් තියෙන්නේ. උත්තරේ මොකක්ද එහෙනම්? ඔයාලට සෝෂල් මීඩියා ලිමිට් කරන්න පුළුවන්. හැම වෙලාවෙම ෆෝන් එකකින් නැතුව වෙන වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය තියෙනවා සමහර බන්ධ කරන Play Store එකේ එහෙම දැන් නම් බිල්ට් ඉන් දෙනවා සමහර ෆෝන් වල. apps මොනිටර් කරනවා. ඒ කියන්නේ එක ලියන්න ඕනේ. මොකද නැති URL. එදේ මොනිටර් කරනවා කියන්නේ අර දත්ත රැස් කරනවා කියන්නේ. තේරුණාද කියන්නේ? මොනිටර් කරනවා ඔයගාගේ සෝෂල් මීඩියා යූසේජ් එක දවසට පැය කීයක් පාවිච්චි කරා. එහෙම බලලා ඔයාලට නිකන් ටයිම් ටේබල් එකක් හදලා එහෙම වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙන විනෝදාංශයක්, හොබි එකක් වෙන පැත්තකට යොමු වෙන්න පුළුවන්. අන්න එහෙම. ඒ වගේ අයිඩියාස් වලට දෙන්න පුළුවන් මේකෙන් මිදෙන්න කොහොමද ඇඩික්ෂන් එක ඇබ්බැහිම නවත්ත ගන්න කොහොමද. අන්න එහෙම සොලියුෂන් එකක් දෙන්න. ඊට පස්සේ එහෙනම් ඔන්න මුලින්ම ටොපික් එක බ්‍රේක් ඩවුන් කරා. මේක තමයි අපි ඉන්ට්‍රෝ එක. මේ බ්‍රේක් ඩවුන් කරගන්නේ අපේ හැඳින්වීම. නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේ බ්‍රේක් ඩවුන් කරලා ගත්තේ. ටොපික් එක කැල් කැල් වලට කරලා. ඊට පස්සේ ප්‍රශ්න ගැන කතා කරා. ඊට පස්සේ සොලියුෂන් එකක් දුන්නා. අන්තිමට අපි දෙන්න ඕන කන්ක්ලූෂන් එකක්. කන්ක්ලූෂන් කියලා කියන්නේ ඔබේ අවසන් මතය, අවසානය. කන්ක්ලූඩ් ද ටාස්ක් කිව්වොත් එම් කන්ති ඉවර කරා. කන්ක්ලූෂන් කිව්වොත් එම් අන්තිම අවුට්රෝ එක වගේ තේරුමක් තියෙනවා. ඒකට ඔයා කියන්න ඕනේ එහෙනම් මොකද්ද? as in a nutshell to wrap up කියලා. social media addiction is a bad thing. You should get rid of it. You should not be addicted to social media. අන්න මොකක් කර තමන්ට කැම්බේ කන්තිවට දාන්න. අම්මා මට හිතෙන එක මම කියන්නේ. අන්න එහෙම. ලස්සන එකක් දාන්න ඉතින් මං කියන එක දාන්න එපා. අන්න එහෙම. අන්න ওই විදියට ඔයාලට පුළුවන් මෙන්න මේක බ්‍රේක් ඩවුන් කරලා ලස්සන පැරග්‍රාෆ් එකක් ලියන්න. රචනාවක් නෙමෙයි මේ එක ඡේද දෙකට අපි ලියන්නේ. දැන් අර මතක ඇති මාකින් ස්කීම් එක තිබ්බා එක ඡේදයකට වැඩිපුර ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. එක ඡේදය ලියන්න ඕන. ඒක ලස්සනට ලියන්න ඕන. බලන්න මෙතන දැන් ෆ්ලෝ එක. දැන් ඔයාලට ලකුණු දෙන්න තිබ්බොත් එහෙනම් ලකුණු දෙන්න ගුරුවරයා බලනවා කන්ටෙන්ට් එක. මෙතන මේ ළමයා තියෙන සෝෂල් මීඩියා ගැන ලියලා තියෙනවා ටොපික් එකකම තියෙනවා සෝෂල් මීඩියා හඳුනන. ඊට පස්සේ ඇඩික්ෂන් එක ගැන ලියලා තියෙනවා. ප්‍රශ්නේ හඳුන්වලා දීලා තියෙනවා විසඳුමක් දීලා තියෙනවා. අවසානයේට එයාගේ අයිඩියා එක ඔයාගේ ඔපිනියන් එක. අපි මේකට ඔපිනියන් කියලා කියනවා. ඔයාගේ මතය මේ කන්ක්ලූෂන් එකට දාන්න පුළුවන් මොකද? ඔයා හිතන්නේ මොකද්ද? ඔයා හිතන්නේ කොහොමද මේක මේ ඇඩික්ෂන් එක නවත්ත ගන්න? මේක කොහොමද මේකට දාන්න? අන්න එයාගේ කන්ක්ලූෂන් එක ලස්සන දෙයක්. දැන් බලන එක්කෙනා හිතනවා කන්ටෙන්ට් එක මරු. C හොඳයි සුපිරි. ඊට පස්සේ බලනවා ලැන්ග්වේජ් එක. මොකද්ද මේ? එන්නකෝ කන්ටෙන්ට් එක හොඳයි. ලැන්ග්වේජ් එක. ග්‍රැමර් පොඩ්ඩක් එරර්ස් තියෙනවා. කමන්න එක ලකුණක් කපමු. හැබැයි ලස්සන වචන ටිකක් දාලා තියෙනවා. ලයික් කරුට ඉන්ටරෙස්ටිං දාලා අන්න ඒ වගේ හොඳ බර වචන ටිකක් දාලා තියෙනවා. දැන් ඉන්රිච් අන්න ඒ වගේ වචන දාලා. සුපිරි. එහෙනම් ලැන්ග්වේජ් එකක් අවුද. ඊට පස්සේ බලනවා පැරග්‍රාෆ් එක නැති කන්ටෙන්ට් එක ලැන්ග්වේජ් එක තමයි බලන්නේ. සාමාන්‍ය ටිකක් බුද්ධිමත් ටීචර් කෙනෙක් ඉතින් මෙන්න මේ ස්ට්‍රක්චර් එක බලලා ඉවරලා මේක තේරුම් අරගෙන මුලින්ම මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් එක බ්‍රේක් ඩවුන් කරලා ප්‍රශ්නේ කියලා විස්තරය කියලා හොඳ පිළිවෙලකට මේක ලියලා තියෙනවා කියලා ඔයාලට ඕගනයිසේෂන් එකට ලකුණක් ඔබේ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඉතින් බලන්න හරීම ලේසියෙන් ලකුණු කීයක් අපි ලබා ගත්ත පැරග්‍රාෆ් එකට පැරග්‍රාෆ් එකට ලකුණු කීයද? චැට් එකට දාන්න ඕක මට මතක නැතිද මම. 9. 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
අරගෙන බා මට මතක නැහැ. ලකුණු 10. මට මතක 15 වගේ. ඇත්තටම 10. ලකුණු 10ක් ලබා ගත්තා මුකුත් නොකර. දැන් අද ඉගෙන ගත්තා කොහොමද නිවැරදිව ලකුණු 10ක් ලබා ගන්න කියලා ඉංග්‍රීසි පේජ් එකේ ෂෝට් පැරග්‍රාෆ් එක ලියන. අමාරුද? දැන් මම කියව දේවල් අමාරුද? ටොපික් එක මුලින්ම කෑලි වලට කඩනවා. ප්‍රශ්නේ කතා කරලා විසඳුම දීලා කන්ක්ලූෂන් ලියන. අමාරුද? වෙන්න ඕන ඔයාගේ රයිටින් පාර්ට් එක ඩෙවලොප් කරගන්නවා කරන්න ඕනේ ලියන එක. හැම වෙලාවෙම ලියද්දි ඔක ඔටෝ ඩෙවලොප් වෙනවා. දැන් කියයි සර් ග්‍රැමර් දන්නේ නැතුව මොන පැරග්‍රාෆ්ද මට. මට හැස් හැව පැටලෙනවා. මට ඩූ ඩස් පැටලෙනවා. මම කොහොමද ලියන්නේ? ලියන්න. ලියද්දි ඔයාට ඔටෝ තේරෙනවා. මෙතන මගේ වැරද්දක් තියෙනවා. මෙතන ඩූ නෙමෙයි he she it නම් ඩස් එන්නේ. එහෙනම් ඩස් දාන්න. ලියද්දි ඔටෝ ග්‍රැමර් හරියනවා. හැම වෙලාවෙම එතකොට හිත ලියන්න ඕනේ නැහැ. මම බත් කමි අන්න එහෙම හිතන්න ලියන්නේ නැහැ. ඔටෝ ෆ්ලෝ එක හැදෙනවා. ඒක හැදෙන්න නම් දිගට මේ වගේම ලියන්න. දැන් එහෙනම් අද පැරග්‍රාෆ් එකක් ලියන්න දුන්නා. තව විනාඩි 10ක් තියෙනවා. දැන් ලියන්න පටන් ගන්න එහෙනම්. ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න ළමයින්ට එහෙනම් ලියන්න පටන් ගන්න පුළුවන්. වීඩියෝ එක මෙතනින් පෝස් කරලා ලියන්න පටන් ගන්න. විනාඩි 10කින් ආයෙ හම්බෙමු. හරි. වෙලාව ඇති. විනාඩි 10ක් වෙනකොට 15ක් විතර දීලා තියෙනවා. හොඳටම ඇති. විනාඩි 12කින් වගේ සාමාන්‍ය ලියන්න ඕන වචන 75යි 75කට වඩා ලියන්න කිව්වේ. විනාඩි 12ක් හොඳටම ඇති. එහෙම ලියන්න බැහැයි කියන්නේ තාම ප්‍රැක්ටිස් එක මදි කියන එක. තව ලියලා පුරුදු වෙන්න. දැන් එහෙනම් අද කතා කරා ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක ගැන. ඊට පස්සේ අපේ සිලබස් එක ගැන. එහෙම කියලා ඔන්න වැදගත් කොටසකුත් කතා කරා පැරග්‍රාෆ් එකක් ලියන හැටි. ලබන සතියේ මම මේකට හොඳ PDF එකක් හදලා කැලරි වලට කඩලා ලස්සනට කියලා දෙනවා. අදට ඉතින් පළවෙනි සතියේ මොනවා හරි කියලා දෙන්නත් එපේ. අන්න එහෙන් තමයි ඔය කැලේ කියමු. එහෙනම් ඔයගොල්ලෝ homework එක තමයි problems of youth. පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ නෑ. problems of youth. write an essay. ප්‍රශ්නෙට ලියා ගන්න කැමති නම් write an essay within the range of එපා. with more than වචන කීයද අපි දෙන්නේ? 150ක් දෙමුනේ. 150 words කියලා ලියන්න. වචන 150ට වඩා ලියන්න. write an essay with more than 150 words common. about problems of youth. ඒක අර පෙරලි කොමාවද දාන්න. පෙරලි කොමාව දන්නවනේ. මෙහෙම පෙරලි කොමාවට අපි කියන්නේ inverted commas කියලා ඉංග්‍රීසියෙන්. INVERTED commas inverted commas මෙන්න මේවා. problems of youth කියන එක මෙන්න මේක ඇතුළේ ලියාගෙන ප්‍රශ්නේ ලියන්න. නැත්තම් කැමතිලා කෙලිම ටොපික් එක දාලා ලියන්න අවුලන්නේ. ලියලා මට එවන්නකෝ දැන් මම කියලා දුන්නා පැරග්‍රාෆ් එකක් ලියන විදිය. ඉතින් දැන් අයිඩියා එකක් තියෙනවා එහෙනම් සාමාන්‍යයෙන් දලා දහසක් තියෙන්න ඕනේ එසේ එකක් ලියන විදිය ගැන. මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලස්සනට අරගෙන. පැරග්‍රාෆ් ටිකකට කරුණුත් මම කියලා දුන්නා. පොයින්ට්ස් ටිකත් මම කියුණා හතරකට බැරි. economical problems, relationship problems, time management තමක් හරි එකක් කිව්වා. කොහොම හතරකට බෙදලා. අන්තිමට අවුට්රෝ එකකුත් අරගෙන ලස්සනට ඉවර කරලා ඉවරයි. අපි ලබන සතියේ කතා කරමු පැරග්‍රාෆ් ලියන හැටි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඊට පස්සේ ලබන සතියේ දැන් අනිවාර්යෙන් දිගටම රයිටින් පාර්ට් එක කියලා දෙනවා. ඔව් ඊට පස්සේ ඊළඟ සතියේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැපිටලයිසේෂන් සහ පංක්චුවේෂන්. ඒක තමයි ලබන සතියේ කතා කරන්නේ. කැපිටල් සිම්පල් දාන හැටි, විරාම ලකුණු ඒක තමයි කතා වෙන්නේ. පැරග්‍රාෆ් පාර්ට් එක වෙනම යනවා රයිටින් වලට. ඊට පස්සේ ඊළඟ ඒ කියන්නේ ලබන සතියට පස්සේ සතිය අපි එසේ වලට පටන් ගන්නවා. එසේ ආරම්භ කරන අත්පොත් තියෙනවා. ඇවිල්ලා ඉතින් දෙකටම වැඩ කරගන්න පුළුවන්. දැන් මේක ඉතින් මහා ලොකු අමාරුවක් නෑ ජෙනරල් ඉංග්‍රීසි කියලා. පළවෙනි සතියෙන් දුන්න ෆ්‍රී ක්ලාස් එකක් තිබ්බා. මගේ ෆී එක අපි අය කරන්නේ ආයතනයේ ලීඩ් එකෙන් 1500යි සබ්ජෙක්ට් එකට මාසෙටම රෙකෝඩින් එකත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔව් හැම සතියෙම සඳුදා දවල් වගේ අප්ලෝඩ් වෙයි අනිවාර්යෙන්ම. වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. LMS එක අපි දන්නවා නැත්නම් leadway.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා කරගන්න පුළුවන්. දන්නේ නැත්නම් අපේ YouTube වීඩියෝ එකකුත් තියෙන වෙබ්සයිට් එකෙන් වැඩ කරගන්න කොහොමද කියලා රෙකෝඩින් බලන විදිය ගැන. ඔයාලා රෙකෝඩින් බලනවා නම් දැන් මගේ වගේ වීඩියෝ එකක් බලනවා නම් ඔයාලට ස්පීඩ් එක ඔකේ මෙහෙම රෝදයක් තියෙනවා ඕකේ. මල වගේ රෝදයක් තියෙනවා දෙති දෙති තියෙන එක. ඕක ඔබන ඕකේ තියෙනවා ස්පීඩ් එක වෙනස් කරනවා. එක ඊට පස්සේ තව තියෙන 1.5 මේ x අකුරක් දාලා ඕක ඉතින් Tamanට කැමති දෙකට වැඩි කරලා දැන් කතා කරන එක ඇහෙන තරමට 1.5 වගේ නම් කමන්නේ. තාලෙට ගන්න. එතකොට පැය දැන් මේක අපි දැන් 2x වගේ දෙන්නකේ
දෙකුණු එකේ දෙමන පැය දෙකමාර රෙකෝඩින් එක. පැයයි විනාඩි 15න් බලලා ඉවර කරන්න පුළුවන්. ඔන්න මම පොඩ්ඩක් වැඩි කරලා අහන්න. කරලා ලියා ගන්න මම PDF එහෙම දාලා තමයි දිගටම කරන්නේ ස්මාර්ට් බෝඩ් එකේ තමයි. දිගටම ක්ලාස් එක තියෙන්නේ 4:30 6:30. එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. හෝම්වර්ක් එක කරන්න. මගේ නම්බර් එක මම දෙන්නම්. කරලා එවන්න ඕන මෙන්න මේකට 0.78යි 489යි 2024 මේක මකෝ පොන්න. ඒක තමයි මගේ නම්බර් එක. හැමතුමන් ඔබගෙන් එනකම් මේකට WhatsApp message එකක් දාන්න. ඔයා පැරග්‍රාෆ් එක ලියලා ඔන්ලයින් නම් ලියපු පැරග්‍රාෆ් එක. එහෙම නැත්නම් එසේ එක ලියලා ඒකේ ෆොටෝ එකක් එවන්න. මට ඉතින් මේකේ මේ එව්වට පස්සේ ඒකේ එඩිට් කරන්න අපිට අමාරුයි. WhatsApp එකෙන් ඇඟිල්ලෙන් නිය කරන්නේ. වොයිස් එකක් දානවා අනිවාර්යෙන් බලලා ග්‍රැමර් එරර්ස් නේද මොනවද ඩෙවලොප් කරගන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙමයි Google එකෙන් copy paste කරලා දාන්න එපා. මම දන්නවා Google එකේ ලියන හැටි, මම දන්නවා ChatGPT එකෙන් එන හැටි. ඔයගොල්ලන් ලියන්න පුළුවන් ලැන්ග්වේජ් එකත් මම හොඳ ආකාරවම දන්නවා. ඉතින් මාව අන්දන්න හදන්න එපා. අන්නේ මේ දෙන්නේ කවදා හෝ රස්සාවකට ගිහිල්ලා ડોකියුමන්ට් එකක් හදාගන්න බැරුණු දවසට තමයි යන්නේ. ලියලා එවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. hina වෙන්නේ නැහැ කවුරුත්. මයික් ඔන් කරලා තිබ්බේ කවුරුත් කතා කරේ නැහැ. අවුල නැහැ. ඒගොල්ලෝ කතා කරනකොට ඉතින් බය වෙන්න එපා. මට ඕන නම් කියන්න. මම රෙකෝඩින් එක පෝස්ට් කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. පන්ති වල කතා කරන්න පුළුවන්. ඔව් ඉස්සරහට තින් ඉම්ප්‍රොම්ප්ටු අපි දෙනවා අවස්ථාවක් ඔයගොල්ලන්ට කතා කරන්න. අපිට සතිය පටන් ගමු වෙලෙ. සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. නැත්නම් chat එකට දාන්න හෝ මගේ WhatsApp එකේ පේන්නේ නැහැ. WhatsApp අංකයට එවන්න පුළුවන් 0.64 එවන්න පුළුවන්. කෝල් නම් ගන්න එපා ගොඩක් ලයින් එක බිසි ඕක. එහෙම. හරි. එහෙමනම් අදට මෙතනින් අපි අන්තිම නාස්තුම් ක්ලාස් එක කන්ක්ලූඩ් කරමු. හරි. පටන් ගත්තා වගේ නේන ආයුබෝවන් කියලා ඉවර කරනවා. ආයුබෝවන්.